ආයුබෝවන් පුතේ. අයිබෝවන්. සුබ සන්ධ්‍යාවක්. ඉතින් ඕකේ. හරි. සුපිරි ප්‍රතිඵලයකට සුපිරි තැන. supervision.lk. ඉතින් අපි ඇත්තටම මේ වැඩේ කරන්න හිටියේ නම් ඊට කලින් නේ. මීට කලින් නොවැම්බර් 29. 29. නමුත් ඉතින් අර මොකක්ද රටේ තිබ්බ මොකක්ද අර හාමුදුරු කියන්නේ? අචින්තිතම්පි බෞති. ඒ වගේ තමයි ඉතින් අර නොසිතූ දේම සිදු වෙයි කියලා කතන්දරයක් තියෙනවා. නමුත් ඇත්තටම මේක සර් අපි හිතන්නේ මාස නෙමෙයි අවුරුදු ගානක ඉඳන් ප්ලෑන් කරපු වැඩක්. තාම සැලසුම් සහගතව ප්ලෑන් කරපු වැඩක්. නමුත් සමහර දේවල් තියෙනවා අපිට කන්ට්‍රෝල් කරන්න බැරි දේවල් තියෙනවා. ඒවත් එක තමයි වැඩේ කල්ගියේ. නමුත් ඉතින් අද දවසේ මෙතනට එකතු වෙච්චි සහ එකතු වෙන්න බලාපොරොත්තු වෙන සහ බලාපොරොත්තු වෙන ගොඩක් පිරිසක් ඉන්නවා. දැන් අපිට මැසේජ් උත් කරා සමහර පළාත්වල තාම වැස්ස සහ කරන්ට් එක නෑ. දැන් මේ මෝසම් සක්‍රිය වෙලා ප්‍රශ්නිකුත් තියෙනවා. ඉතින් කොහොමද ප්‍රදේශයටත් මේකට මැසේජ් දාලා තියෙනවා. අපි කොහොමත් මේ රෙකෝඩින් එකත් ෂෙයා කරනවා. ඉතින් සහ අපි ප්‍රධාන වශයෙන්ම මේ මාසය ඇතුලේ ඔයාලට පුළුවන් අපේ ප්‍රෝග්‍රෑම් එක කොහොමද කියන එක බලන්න සියලුම පන්ති වලට සහභාගී වෙලා. අද දවසේ මේ ඕපන් සෙමිනාර් එකේ පරමාර්ථය තමයි පුතේ ඔයාලට මේ ප්ලෑන් කරපු ලංකාවේ තියෙන විධිමත්ම ඔන්ලයින් පාඨමාලාව පිළිබඳව ඔයාලව දැනුවත් කරන එක තමයි අද දවසේ අපේ වැඩේ. හරි. එතකොට ශ්‍රී ලංකාවේ විශ්වසනීයම සහ විධිමත්ම විද්‍යාගණිත ශීඝ්‍ර පුනරීක්ෂණ පාඨමාලාව කියලා අපි මේකට කියන්නේ ඇයි? දැන් ගොඩාක් ඔන්ලයින් පාඨමාලා තියෙනවානේ. ඔව්. ගොඩාක් ඔන්ලයින් පාඨමාලා තියෙනවා. නමුත් අපේ පාඨමාලාව ඇතුලේ තියෙන සුවිශේෂතා ටික සහ මේකෙන් ඔයාලට මොනවද ගන්න පුළුවන් ඔපචුනිටිස් ටික ගැන තමයි අපි මෙතනදී දැන් මෙතන දෙමව්පියොත් සම්බන්ධ වෙලා ඇති. මේකදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේක සම්පූර්ණයෙන්ම ඔන්ලයින් පාඨමාලාවක්. ඒතර ඔයාගේ ඉගෙනීම් පරිසරයේ ඉඳලා ඔයාගේ දර ඉඳලා ඔයාට පහසු වෙලාවක පන්ති වලට ජොයින් වෙන්න පුළුවන්. හැම විෂයකටම සතියේට දින දෙකක් පන්ති ක්‍රියාත්මක වෙනවා විභාගය දක්වාම. දැන් මේ වෙනකොට මම හිතන්නේ අගෝස්තු වල තියෙන එක පොඩ්ඩක් සැප්තැම්බර් මුලට වගේ වෙන්න ටයිම් එක හිට මෙට වෙලා තියෙන. ඉතින් අපි සියලුම විෂයන් වලට වර්ක් ප්ලෑන් එක සැලසුම් කරලා තියෙනවා. ඉදිරියේදී අපි අනිත් ගුරුවරු දෙන්න සෙට් වෙයි වැඩේට. එතකොට ඔයාලට ඒ සබ්ජෙක්ට් වයිස් කියාවේ කොහොමද මේ වැඩේ ප්ලෑන් වෙලා තියෙන්නේ කියලා. හරි. එතකොට අනිත් විශේෂම කාර්යය තමයි මෙතන තියෙන්නේ. මම හිතන්නේ මේක ලංකාවේ දකින්න අමාරුම දෙයක්. ඒ තමයි අපිට ක්ලාසස් තියෙනවා පුතේ. A level කියන තරංකාරී විෂයක් ක්ලාසස් තියෙනවා. නමුත් මේ සියලුම විෂයන් එකම තැනකින් කරගන්න පුළුවන් වෙන එකේ වාසිය මොකද්ද? අපි ඩීචාල් පැහැදිලි කරමු සියලු විෂයන් ගැන මොනවද කියලා සහ ගුරු මණ්ඩලයේ ගැනත් පොඩි හැඳින්වීමක් දෙමු. ඩීචාල්. එතකොට සියලුම විෂයන් කියලා කියන්නේ ඇත්තටම අපි විද්‍යාගණිත විෂයන් ටික කම්බයින් මැත්ස් මේ ඉන්නේ. යසස්සෙන් රස ඊට පස්සේ බයොලොජි ඩීචාල් බ්ලඩ් සිංග්ලර් සර්. ඊට පස්සේ අපේ සුපුන් සර් ඉන්නවා භෞතික විද්‍යාව ෆිසික්ස් ඒ වගේම වර්ණ සමරකෝන් සර් ඉන්නවා කෙමිස්ට්‍රි සහ අපේ ICT කවිෂ්ණ සර් ඉන්නේ. එතකොට මේ විද්‍යාගණිත විෂය ධාරාවේ දරුවෙක්ට කරන් තියෙන සියලු සබ්ජෙක්ට් වලට හදපු ෆුල් පැකේජ් එකක් තමයි අතර මෙතන තියෙන්නේ. සහ මේකෙන් දරුවව මෙහෙවනවා එක සබ්ජෙක්ට් එක දැන් ගොඩාක් වෙලාවට සර් තියෙන්නේ මේ අපිත් එහෙමනේ පොඩ්ඩක් අපි මේකට ඒකක් ගන්න. ඔව් ඔව් මගේ විෂයට ඒකක් ගන්න. බයෝ වලට එකක් ගන්න. හැබැයි අපේ වැඩේ ඇතුලේ අපිට ඕනි ඒ එකක් නෙමෙයි ඒ තුනක්. ඒක තමයි අපේ එකම මේ සැලසුමේ තියෙන ප්‍රධානම දේ. හරි. ඊළඟට සුපර්විෂන් කියන්නේ මොකක්ද? ඇත්තටම සුපර්විෂන් කියන්නේ මොකක්ද? සුපර්විෂන් කියන්නේ මොකක්ද කියන එක ටිකක් දීර්ඝ උත්තරයක් දෙන්නත් පුළුවන්. නමුත් මම කෙටි උත්තරයකට යන්නම්. මේක ඇවිල්ලා ඇත්තටම සුපිරි වැඩක්. ඒ කියන්නේ මේක සුපිරි වැඩක් වෙන්න හේතුව තමයි මේක තියෙන 100%ක්ම ඔන්ලයින්. එතකොට මේ රටේ තියෙන කාලගුණික තත්ත්වයේ මේ වෙච්ච වෙනසත් එක්ක අපි සැලසුම් කරපු දේවල් වල පොඩි එඩිට් අපි කරා පොඩි සංස්කරණ අපි කරා. නමුත් මේකෙදි ළමයාගේ පැත්තෙන් එයාට 2026 අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ තියෙන විභාගයට හරිද නිවැරදි පරිදි සූදානම් කරන විදිහට මේ සියලු කාරණා මේක ඇතුලේ තියෙනවා. ඒතර මේක ඇතුලේ LMS එකක් පවා තියෙනවා. මම හිතන්නේ ඒක සුපුරුස මේ ඩීචාල්ස් පැහැදිලි කරයි. ඉතින් supervision.lk කියන්නේ මොකක්ද කියලා අහුවොත් ඇත්තටම ලංකාවේ තියෙන හොඳම ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක ළමයින්ට තනියෙන් A level maths bio subject තුනම ඉගෙනගෙන එයාගේ ප්‍රගතිය බලාගෙන විභාගේ වටපිටාව තේරුම් අරගෙන ඒ වැඩේ කොට දාගෙන ඒකක් හොබි එකක්. අපේ උපරිම ටාගට් එක ඒකක් හොබි එකක් කියන තැනට යන්න තියෙන හොඳම තැන තමයි supervision.lk කියලා කියන්නේ.
සුපර්විෂන් එක ගැන තමයි අපි දැන් කතා කරේ සහ මම මෙන්න මේක විශේෂයි අපේ LMS එක ගැන පොඩ්ඩක් සඳහන් කරන්නම් පුතේ. දැන් මේක ඇත්තටම මේ දෙසැම්බර් මාසෙට අදාළ වෙන්නේ නැහැ. ඇත්තටම අපේ වෙබ්සයිට් එක හරහා පන්ති ක්‍රියාත්මක වෙන්න අපි තීරණය කරේ ජනවාරි මාසයේ ඉඳලා. දෙසැම්බර් මාසේ ඔයාලට කමියුනිටි එකට ඔයාලා දැන් මේ වෙනකොට කමියුනිටි එක ඇඩ් වෙලා ඇති. සහ ඔයාලට තව කමියුනිටි ලින්ක් එකක් වැටේවි මේ ඕපන් සෙමිනාර් කමියුනිටි කියලා. ඒකටත් ඇඩ් වෙන්න හැමෝම අද ඕපන් සම්බන්ධ වෙලා ඉන්න සහ ඒකේ ඩේ ටු ඩේ ඔයාලව මොනිටර් කරනවා සහ ඔයාලට මැසේජ් දානවා. ඒව පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද අපි දැන් සඳුදා ඉඳලා පන්ති ක්‍රියාත්මක කරනවා. එතකොට මේ පන්තිය පවත්වන්නේ මොකද්ද විෂය මොන කොටසද අපි සාකච්ඡා කරන්නේ? ඒකට අදාළ ටියුට් එක PDF එකක් විදිහට. ඒත් මේ සියල්ලම ඔයාලට නොමිලේ හම්බෙන්නේ මේ මාසය පුරාම. ඒක තමයි විශේෂත්වය. මේ මාසෙ ඉස්සරහට සමහර කොටස් ෆ්‍රී තියෙනවා. ඒ මාසෙන් ඉස්සරහටත් අපි ඒ වගේ ප්‍රෝග්‍රෑම් යනවා කමියුනිටි එක හරහා ෆ්‍රී සෙමිනාර් යනවා. පාස් පේපර් ඩිස්කෂන් දැන් පේසුරු වගේ ඒවා ගත්තොත් පාස් පේපර් ඩිස්කෂන්ස් යනවා. ඒතකොට ඒවත් එක්කත් පුතාලා ජොයින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ පන්තියට සම්බන්ධ වුණත් නැතත් ඔයාට එකත් එක්ක සම්බන්ධ වෙන්න පළවෙනි මාසේ තියෙන ෆ්‍රී දවසේ සම්බන්ධ આવුත් සාමාන්‍ය විෂය නිර්දේශන 40ක් විතර කවර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කමියුනිටි එකේ ඉන්නවයි කියන එක ඔයාට ඔපචුනිටි එකක් තමයි ඇත්තටම. එතකොට දෙසැම්බර් මාසයේ පුරා ලංකාවේ සියලුම ඕනිම දරුවෙට වගේ යාළුවෙට ඔයාට ඕනිම කෙනෙක්ට මේ වැඩෙත් එක්ක එකතු වෙන්න පුළුවන්. මම මේ කතා කරන්නේ කමියුනිටි ගැන නෙමෙයි. මේ අපේ supervision.lk කියලා අපේ වෙබ්සයිට් එක කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ මේක LMS එකක්. දැන් මේක සාමාන්‍ය කැම්පස් එකක ඉන්න දරුවෙක් ඩිග්‍රියක් කරන දරුවෙක් නම් දන්න LMS එකක් කියන්නේ මොකක්ද කියලා. LMS කියන්නේ learning manage system එකක්. කියන්නේ අපි සම්පූර්ණයෙන්ම මේක ඔන්ලයින් පාඨමාලාවක්. මේක ඔයාව මැනේජ් කරලා තියෙනවා වෙබ්සයිට් එක හරහා. මේකේ පුතේ කැටගරිස් 3ක් තියෙනවා ඔයාට තෝරගන්න පුළුවන්. එකක් සුපර් රිවිෂන් කියන එක, අනිත් එක සුපර් තියරි, අනිත් එක සුපර් පේපර්. මම හිතන්නේ මේ විදිහේ විධිමත් සැලැස්මක් ලංකාවේ කිසිම এডুকেෂන් වෙබ්සයිට් එකක නැහැ. ඒකට හේතු කීපයක් තියෙනවා. රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක තමයි අපි මේන්ලි ටාගට් කරන්නේ 2026 එක්සෑම් එක ටාගට් කරලා අපේ රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක. සාහිකත් එක්ක ඒකත් එක්කම ඈඳිලා තමයි මේ ටික තියෙන්නේ. මොකද දැන් හිතන්නකො ඔන්න කාට හරි දරුවෙක්ට දැන් මේ පාර එක්සෑම් කරපු දරුවෙක්ට උදාහරණයක් දැන් බයොලොජි වල තියෙන එකක් මම කියන්නම්. අන්තිම පාඩම් ටික හරියට කෙරෙන්නේ නැහැ. දැන් යුනිට් 9 යුනිට් 8 පරිසර විද්‍යාව වගේ සමහර ඒවා තනිකර නිකන් ටියුට් එක කියවලා ගිහිල්ලා විභාගය ලියන වගේක් තමයි ගොඩක් වෙලාට වෙන්නේ. නැත්තම් රෙකෝඩින් පැක් එකක් දානවා. ඉතින් ඕක බලන්න. ඒ කියන්නේ මම දැක මේ මීම් එකක් හදලා තියුණා විභාගෙ ලඟ වෙලා විභාගෙට පැය 100යි රෙකෝඩින් වල එකතුව පැය 500යි කියන එක. කවදාවත් කරන්න බැරි වැඩ. හරිද? එතකොට අර තියරි වල ගැටලු තියෙනවා නම් අපේ හැම ගුරුවරයෙක්ම තියරි ක්ලාසස් කරනවා. එතකොට මේ තියරි ක්ලාසස් එක ලයිව් සම්බන්ධ වෙන්න පුළුවන්. ඔයාට ඒ ටයිම් එක අවුල් නම් රෙකෝඩින් එක බලන්න පුළුවන්. ඉතින් අපි නම් හැමතිස්සෙම රෙකමන්ඩ් කරන්නේ ලයිව් ක්ලාස් එකේ ඉන්න කියලා. ඉන්න කියන එක තමයි ඒක තමයි Java පන්ති එක Java රඳා පවතින ලයිව් ක්ලාස් එකේ ඉන්න තරමට. ඊළඟට පේපර් එක. සුපර් පේපර් එක කියලා කියන්නේ අපි හැම සබ්ජෙක්ට් එකම විභාගය දක්වාම පේපර් ක්ලාස් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ පේපර්ස් එක එකතු වෙලා ඔයාලට ඔයාගේ තියෙන අඩුපාඩු ටික මැනේජ් කරගන්න පුළුවන්. හරිද? ඊළඟට අපේ සර්විසස් ගැන කතා කරන්න අපි පොඩ්ඩක් සුපුන් සර්ට අවස්ථාව ලබා දෙමු. අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ තියෙන සර්විසස් මොනවද සහ ඒකෙන් ඔයාලට මොන වගේ දේවල් ටිකක්ද ගන්න පුළුවන් කියන කාරණේ අපේ ප්‍රවීණ භෞතික විද්‍යාචාර්ය සුපුන්ද සිල්වා සර් පැහැදිලි කරાવી. සුපුන් සර් පෘථිවිය හොඳම භෞතික විද්‍යා සම්මානෙත් එක්ක එකතු වෙන්නේ සුපුන් සර් ඉදිරියට පැහැදිලි කරයි මේකේ ඊළඟ වැඩපිළිවෙල. ඒ කියන්නේ මේ සේවාවන් ටික කොහොමද ඔයාලට ලැබෙන්නේ කියන එක සම්බන්ධව සුපුන් සර් ඉතින් ළමයි නේ අදත් වහිනෝ හැමදාම වහිනෝ. ඉතින් වැස්සේ නේද? වැස්ස කියන්නේ අපිට අලුත් දෙයක් නෙමෙයි. අපි වැඩේ කරගෙන යමු ඉස්සරහට. හරිද? අද මේ මීටින් එක යන අතර ළමයි අතරම මේ මගේ කියන්නේ අපේ ක්ලාස් එකට ඇවිල්ලා ඒ තුනක් ගත්ත දැන් රෝල්ස් රොයිස් කම්පැනි එකේ වැඩ කරන ළමයෙක් ඉන්නවා. අර විශේෂ ළමයෙක් ඉන්නවා. විශේෂ ළමයෙක් නිබං මේ බංකියට තරහ වෙන්න එපා. මම කතා කරන විදිය. හරිද? ඒ ළමයාත් අද ජොයින් වෙලා ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න. එයා කොහොමද එයා ඉන්නේ ලෝකෙම්ම 12 වෙනියට තියෙන යුනිවර්සිටි එකේ තමයි ඉන්නේ. හරිද? ඒ ළමයාත් කතා කරා ඇවිල්ලා. ඒ අතරේ මම කියන්නම් අපෙන් ලැබෙන සර්විසස් ටික ළමයි. හරි. දැන් ඔයාට මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ළමයි වෙබ්සයිට් එකට ජොයින් වෙන විදිය ගැන ටියුට් එක ආවේ නෑනේ. හරිද? ඔයාගේ ප්‍රශ්න සම්බන්ධව ඔයාට ගණන්දුන කරන්න පුළුවන්. ඔයාට තියෙන හොට්ලයින් එකට ඒකට මැසේජ් එකක් දාලා නැත්නම් කෝල් එකක් දාලා නේද? තවාට අපිට බයින්න තියෙනවා නන්නේ. හරිද? නේ කෝල් එකක් දාලා අන්න අරයකා මෙහෙමයි නේ. හරියට ගෙන්නුවේ නෑ හරි මොන හරි නේ. හරිද? ඔයාට ඕන විදියකට මේ තියෙන හොට්ලයින් එකට කෝල් එකක් දාලා ඉවරලා බයින්න පුළුවන්. ඕන
කම්පේන් එකක් කරන්න පුළුවන්. ඒ වගේම ඕන ප්‍රශ්නයක් ළමයි ඔයාලට අහන්න පුළුවන් අපේ හොට්ලයින් එකේ. හරි. ඊට පස්සේ පර්සනල් ඉන්ස්ට්‍රක්ටර්. හරිද? මේක ඇවිල්ලා පට්ට වැඩක් ළමයි. මේක පට්ට වැඩක් කියන්නේ මේක නිකන් ඔය මේ ආවට ගියාට එකක් නෙමෙයි. හරිද? අපේ පන්තියට එන ළමයි ගත්තාම දැන් උදාහරණයක් විදිහට ඔයා බයොලොජි කරන ළමයෙක් කියලා ගමුකෝ. ඔයා බයෝ වලින් තමයි 2026 එක්සෑම් එකට ලියන්නේ. හරි යසස. එතකොට මේ ළමයා අපේ ක්ලාස් එකට ආවට පස්සේ අපේ ළමයාට දෙනවා වෙනම ළමයෙක්ව. වෙනම ළමයෙක්ව දෙනවා ඒ ළමයා බලා ගන්න. ඒ කියන්නේ දැන් හිතන්නකෝ එයාට හිතන්නකෝ මෙහෙම එකක් හරි ඒ ළමයාට බයෝ ප්‍රශ්නයක් එනවා. එතකොට ඕනම වෙලාවක අර ළමයාට මැසේජ් එකක් දාලා බයෝ ප්‍රශ්නේ අහගන්නත් පුළුවන්. මොනවාද මෙතන තියෙන ප්‍රශ්න. ඊට පස්සේ කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් ආවොත් ඒත් අර ළමයෙන් අහගන්න පුළුවන්. ෆිසික්ස් ප්‍රශ්නයක් ආවොත් අර ළමයෙන් අහගන්න පුළුවන්. ඔක අර නිකං එකක් නේ පර්සනලිස්ට්. අනිත් එක ඔය ඉන්ස්ට්‍රක්ටර්ස්ලා විදියට එන්නේ මේ පාර මෙඩිසින් යන්නේ. ඔව්. මේ පාර මෙඩිසින් යන්නේ. ඒතර මැත්ස් ගත්තොත් එහෙම කම්බයින් මේස් ප්‍රශ්නයක් නම් ඒතකොට මේ පාර ඉන්ජිනියරින් යන්නේ තමයි එන්නේ. ICT එක් කරන ළමයෙක් නම් මේ පාර ICT කරපු ළමයෙක් තමයි එන්නේ. අපි ගාව එහෙම ළමයි ඉන්නවා. මේ පාර ඉන්නවා ICT කරපු ළමයි ෆිසික්ස් වලට MCQ 47ක් ගහපු. හරිද? ආනන්දේ සුපිරි වැඩෙක් එහෙම ඉන්න පන්තිවල. ඒ ළමයි අපිත් එක්ක ජොයින් වෙනවා. ඔයගලත් එක්ක මේ වැඩේ කරගෙන යනවා. එහෙම ඉන්ස්ට්‍රක්ටර්ස්ලා සෙට් එකක් තමයි අපිත් එක්ක වැඩ කරන්න ළමයි. මේක අර මෙහෙම තිබ්බට බෑක් එන්ඩ් එකෙන් පිටිපස්සෙන් හිට ලොකු ප්‍රෝග්‍රෑම් එකක් මේකේ. මේ පර්සනල් ඉන්ස්ට්‍රක්ටර් කියන එක මාර වැදගත්. මේක ඔයා එක්සෑම් එක ලියන මොහොත දක්වාම හරිද? ඒ ළමයිනුත් එක්ක සහ අපිත් එක්ක නියම කන්ටැක්ට් එකකින් තියාගෙන යන්න පුළුවන් වැඩක්. සහ ළමයාට පොඩි යුනික් අයිඩෙන්ටිටි එකක් හම්බ වෙනවා නේද මෙතන? යුනික් එකක්. ඒ කියන්නේ එයාට වෙනම දෙනවා අයිඩෙන්ටිටි එකක්, ඉන්ඩෙක්ස් නම්බර් එකක්. ඒ ඉන්ඩෙක්ස් වැදගත්ම දේ මම අන්න එක තමයි. ඒ ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් තමයි යසස් ඔක්කොම දේවල් මැනේජ් වෙන්නේ. ඔව්. ඒ ඉන්ඩෙක්ස් නම්බර් එක through තමයි එයා ප්‍රශ්න අහන්නේ, ඔක්කොම දේවල් වෙන්නේ නේ. ඒ ඔක්කොම දේවල් වෙන්නේ ඒක හරහා තමයි. රයිට්. ඊට පස්සේ තියෙනවා ඔයාට ටියුට් ඩිලිවරි එක. ඒක ඉතින් අහන්න දෙයක් නෑ. ඒක ඕනම ක්ලාස් එකක කරන වැඩක් නේ. ඒතර අපි ටියුට් ඩිලිවරි එක අනිවාර්යෙන් කරනවා. හරිද? පැහැදිලිද? හරි. ඊට පස්සේ monthly meetup එක නේ. දැන් අපි සර්ලා 4-5 දෙනා ඇවිල්ලි ඉවර ළමයි. හරිද? හැම මාසයකටම පාරක් ඇවිල්ලා ඕගලන්ට තියෙන ප්‍රශ්න පොදුවේ කතා කරලා ඉවරලා නේද? ළමයිගේ ස්ට්‍රෙස් එක නැති කරගන්න ඒ කරන දේවල් ටික ඔක්කොම දේවල් ටික අපි කතා කරනවා. monthly meetup එකක් ළමයි අපි ගන්නවා. හරි. ඊට පස්සේ අපේ තියෙන වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලට unlimited recording බලන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි කරන මිනූපකරණ පාඩම තියෙනවා කියලා ෆිසික්ස් වල වර්ණී කැලිපර් එක ඔයාලට එක්සෑම් එකට කලින් දවසේ බලන්න ඕන කියලා හිතන්නකෝ. ඒ ටික ළමයි එක්සෑම් එකට කලින් දවසෙත් බලන්න පුළුවන්. එක්සෑම් එක දක්වාම ඔක්කොම රෙකෝඩින්ග්ස් ටික ඔක්කොම පිළිවෙලට බලන්න පුළුවන් ළමයි. හරි. ඊට පස්සේ හරිද? තව තියෙනවා ෆ්‍රී සෙෂන්ස්. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. දැන් අපේ ප්‍රැක්ටිකල් සෙමිනාර් එකක් අපි කරනවා. මුළු ප්‍රැක්ටිකල් 36ම ආවරණය වෙන විදිහට ළමයි එක්සෑම් එකට සාමාන්‍ය මාසෙක විතර ප්‍රැක්ටිකල් සෙමිනාර් එකක් කරනවා. ප්‍රැක්ටිකල් සෙමිනාර් එකේ වෙනම ප්‍රැක්ටිකල් එක්සෑම් සීරීස් තියෙනවා. ඔය ප්‍රැක්ටිකල් සෙමිනාර් එක ළමයි මුළු ඔක්කොටම ෆ්‍රී අපි කරනවා ළමයි. ඒක ඔයගොල්ලෝ කමියුනිටි එකට ජොයින් වෙලා ඉන්න අපේ අනිවාර්යෙන්ම කමියුනිටි ජොයින් වෙලා ඉන්න කියන්නේ ළමයි දැන් අපේ ක්ලාස් එකේ යද්දිත් අනිවාර්යෙන් පළවෙනි සතියේ ෆ්‍රී නේ අසස්. ඔව් ඔව්. ඒතර අනිවාර්යෙන් පළවෙනි සතියේ එන ක්ලාස් එක ගත්තොත් මේ දෙසැම්බර් මාසේ නම් අනිවාර්යෙන් ෆ්‍රී. දෙසැම්බර් මාසේ ගත්තොත් මේකේ ඔක්කොම ඒවා ෆ්‍රී. සියල්ල. හරි සියල්ල ෆ්‍රී. අනිත් විශේෂම කාරණේ ඕගොල්ලන් දැන් බලන්න පුළුවන් අපි මේ රිවිෂන් එකේ ළමයි සතියට දවස් දෙකක් එක සබ්ජෙක්ට් එකක් උගන්වනවා. අර සතියට දවස් දෙකක් සබ්ජෙක්ට් එකක් උගන්වනවා හොඳට පැහැදිලි කිරීම එක්ක නියමටම ගණන් හදලා බං. හරිද මේක අර ඊට පස්සේ දින හෝම්වර්ක් වැඩ පිළිවෙලවල් තියෙනවා. දැන් ඔයා ක්ලාස් එකට එන්න කලින් වෙනම තියෙනවා ළමයි වෙනම පේපර් සෙට් එකක් යනවා. හරිද ඊට පස්සේ පර්සනල් ගයිඩින් තියෙනවා. ඔක්කොම දේවල් තියෙනවා. මේක අර අංග සම්පූර්ණ වැඩක් යන්නේ. මේක නිකන් අර මේ අතගාලා බලන වැඩක් නෙමෙයි. පට්ට පර්ෆෙක්ට් වැඩක් තමයි යන්නේ. හොඳයි. රයිට්. අපි ප්‍රශ්න තියෙන ළමයිට ප්‍රශ්න අහන්න ටයිම් එකක් දෙනවා. අනිවාර්යෙන් දෙනවා. හරිද? මේ මං ගැන පොඩි මේකක් තියෙන්නේ. ඒක කියන්න ඕනේ නැහැ. හරිද? අපි කියමුද? මම ගැන කියන එක පොඩ්ඩක් අවුල් වගේ. නෑ මම නිකන් මොනවද මේ කියලා හරි පොඩ්ඩක්. මම ෆිසික්ස් සබ්ජෙක්ට් එකට අදාළ වෙන විදිහවත් අපිට නේද? මාත් ළමයි ඉතින් ඒ තුනක් දාලා කොළඹ දිස්ත්‍රික්කයේ 153 මැත්ස් කරේ. මෙකැනිකල් ඉන්ජිනියරින් ඩිපාර්ට්මන්ට් එකේ සෙකන්ඩ් අපර් ඩිග්‍රී එකක් එක තමයි. ඒ කියන්නේ මේක වැඩේ පටන් ගත්තේ. ඒ කියන්නේ ෆස්ට් ක්ලාස් එකට චුට්ටයි අඩු. චුට්ටක් අඩු GPA එක. යස් හරි. අපේ ඊට පස්සේ අපේ වර්ණ සර් ගත්තොත් එහෙම වර්ණ සර් දෙන්න කියමු. අපේ කැම්පස් එකේම. ඔව්. ඔක්කොම මොරටුවේ කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඉන්ජිනියර්. කෙමිකල් ඉන්ජිනියර්. වර්ණ සර් කතා කරයි. හරිද? අපි වර්ණ සර් අවස්ථාව දෙමු.
ඉතින් ළමයි බාරන්ස් සුපුන් සර් ඉතින් කොහොමද? රයිට් අපි වැඩේ කරගෙන යමු වර්ණස. ඉතින් අපේ කෙමිස්ට්‍රි ගුරුවරයා ඔයගලන් ළමයි කෙමිස්ට්‍රි කියන සබ්ජෙක්ට් එක නේද? ජෙනරල්ද ඉනෝගනික්ද ඕගනික්ද නේද? ෆිසිකල්ද හැමදේම අනිවාර්යෙන් කරමු අපි. මොකද සමහරලාට ලංකාවේ මේ වෙනකොට ගොඩක් ළමයි මගෙන් ඉගෙන ගත්ත දරුවෝ ඉන්නවා. මොකද මේ ඇත්තටම අපේ supervision.lk එකේ පෙනුමෙන් අඩු වුණාට ජ්‍යෙෂ්ඨම ගුරුවරයා මම. අනිවාර්යෙන්. මම කවුද පෙනුමෙන් අඩුයි කියන්නේ? අවුරුද්දෙන් 12ක් 13ක් විතර ලංකාවේ ගාල්ල මාතර තංගල්ල කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කවල විශාල කණ්ඩායම් පන්ති සිද්ධ කරලා ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ පන්ති අවුරුදු ගණනාවක් කරලා මමත් මොරටු ඉංජිනේරින් කරපු කෙනෙක්. ඒ වගේම කැම්පස් එකේ ඉන්නකොට සුපුන්ස අපි මට ලැබිච්ච විශේෂ අවස්ථා එක රසායන විද්‍යාව පොත් 3ක් විතර ලියලා මනෝ විද්‍යාව පොතක් ලියලා ඒවා පාසල් වල ගොඩාක් ගුරුවරුන්ගේ අපේ විෂයට අදාළ ප්‍රොෆෙසර්ලගේ විශේෂ ගෞරව සම්මානයට පාත්‍ර වෙච්ච කෙනෙක්. නිසා මේ විෂයත් එක්ක ලොකු දෙයක් මීට කලිනුත් අපි කරලා තියෙනවා. ඒ නිසාම තමයි මම supervision.lk එක මේ වැඩපිළිවෙලත් එක්ක එකතුනේ. අපි මේ පුරුදු වෙන්න කරන ගුරුවරු නෙවෙන්න නිසා. මොකද මේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල අපි පහුගිය කාලේ පුරාවට දැකපු අඩුපාඩු තිබුණා. ඒ අඩුපාඩු ටික ඔක්කොම කවර් කරලා මේ වැඩේ කරගෙන යනවා. ඒක නිසා අපි මේක දීර්ඝ කාලයක් තිස්සේ අපි කීප දෙනා එකතු වෙලා සාකච්ඡා කරලා ඒවෙන් ළමයින්ගේ පැත්තෙන් වෙන අඩුපාඩු ටික. මොකද සමහරවිට ගුරුවරු ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක කතා කරන්නේ ගුරුවරයාට ලැබෙන වරප්‍රසාදවල අඩුපාඩු විතරයි. අපි මේකේ සම්පූර්ණයෙන්ම බැලුවේ විශේෂයෙන්ම අපි ගුරුවරු නිතරම සාකච්ඡා කළේ මේ ඔන්ලයින් වුණාම දරුවෙක් මේකෙන් ප්‍රතිඵලයකට යන්නේ නැති වෙන්න තියෙන අඩුපාඩු මොනවද? විශේෂයෙන් ළමයා මේක රෙකෝඩින්ග්ස් බලනවා කියලා එකතු කරගෙන බලනවා. ඊට පස්සේ දෙමව්පියෝ දන්නේ නැහැ මේකෙදි මොකද වෙන්නේ කියලා. මේක මම කාරණයක් කියව කරා නසර් කීපේ. දැන් හිතන්නකෝ ඔයා අපේ ළමයට රෙකෝඩින් එකක් මිස් වෙනවා කියලා. අර ඉන්ඩෙක්ස් නම්බර් එකෙන් ළමයි අපි බලනවා රෙකෝඩින් එක බැලුවද නැද්ද කියලා. අපිට පස්සේ වා රෙකෝඩින් එක බැලුවේ නැත්නම් ඊට සතියකට පස්සේ පොඩි කෝල් එකක් එනවා ගෙදරට ඔයාට. අපේ හොට්ලයින් එකේ. දරුවෝ රෙකෝඩින් එක බැලුවද කොහොමද පාඩම් තේරුණාද? අන්න එහෙම පොඩි ෆලෝ අප් එකකුත් අපේ තියෙනවා. සමහරවිට ළමයි මීට කලින් ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල ඉන්න තියලා අයියලා අක්කලා දන්නවනම් එහි මේව ජීවිතේට කවදාවත් වෙලා නැහැ. නිසා මේක ෆුල් ගයිඩ් කිරීමක් එක්ක යන වැඩක්. නිසා මේක ඇත්තටම මේ ඔන්ලයින් පාඨමාලාවක සාර්ථකත්වයේ සුපුන්ස රැඳෙන්නේ ගුරුවරයාගේ කැපවීම, ඒ වගේම දරුවගේ කැපවීම, ඒ වගේම දෙමව්පියන්ගේ අධීක්ෂණය. ඒතර අපි මේ supervision.lk platform එකේදී ওই තුනම එකතු කරලා දරුවට සුපිරි ප්‍රතිඵලයක් අරන් දෙන්නයි වැඩපිළිවෙල හදලා තියෙන නිසාම තමයි මේ ඉගෙනවීමට අමතරව ඒ ඉගෙනවීම මේ අපේ වැඩේදී සුපිරියටම සිද්ධ වෙනවා. ළමයාව ගයිඩ් කරන එක. කියන්නේ ළමයාට කිසිම රෙකෝඩින් එකක්ම කරන්න දෙන්නේ නැතුව දෙමව්පියන්ට ඒ වගේම මේකේ පූර්ණ විනිවිදභාවයකින් ළමයාට එක්සෑම් රිසර්ච් බලන්න පුළුවන්. දෙමව්පියන්ට ගුරුවරුත් එක්ක කතා බහ කරන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් එක සම්පූර්ණ අධීක්ෂණයක් යටතේ කරන වැඩපිළිවෙලක් ලෙස අපි supervision.lk එක කරන්නේ. රයිට්. අපේ ආදරණීය සංයුක්ත ගණිත ගුරුවරයා යසස් සෙනරත් ඔයගොල්ලෝ දැකලා ඇති නේද? පොඩක් සැරයි මෙහෙම හිටියට. හරිද? අපි දැකලා තිනවා ළමයිට තඩි බානවා. හරිද? ඔයාලට PO සහ ඇප්ලයිඩ් දෙකම ලස්සනට ඉගෙන ගන්න පුළුවන් ගුරුවරයෙක්. යසස් සෙනරත් ගුරුවරයා. හරි. සුපුන් මොකද තඩිබාන කතාවක් කිව්වා ඔන්ලයින් ළමයටත් ගහනවද? ගහනවා. නෑ එහෙම විශේෂයෙන් තඩිබාන නෑ. ඉතින් අර වැරද්දක් කරොත් ඉතින් ගහනවා. එහෙම විශේෂයෙන් ගහන්නේ නෑ. නමුත් වැරද්දක් තිබ්බොත් ගහනවා ඉතින්. මාත් පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන ළමයි. ඉතින් අපි කොහොමද යාළුවෝ ඉතින් අපි කාලයක් තිස්සේ පරිශන ගණනාවක නිරත වුණා නේද මේ කොහොමද මේ ඔන්ලයින් කියන එක හරියට කොහොමද මේ හපැත්තේ ඉන්නේ කෙනා කොහොමද අපි මේකට ගන්න කියලා. ගන්න කියලා. ඒ කියන්නේ ඔන්ලයින් කොහම ළමයි දැන් භෞතික කරන් දැන් අපි දෙන්න මෙහෙම හම්බෙලා ඉන්නේ. නමුත් ඔන්ලයින් එකකදී එහෙම එකක් නැහැනේ. අපි භෞතිකව අපේ කිසිම එකක් නැහැ. අපි කන්ටැක්ට් එකක් නැහැ. එතකොට දැන් ඒ කන්ටැක්ට් එකක් නැති ඔබ්ජෙක්ට් එකක් තියාගෙන එහා පැත්තේ මේ පැත්තේ අපි උගන්නන එක එතෙන්ට ගියාට පස්සේ ආයෙක ඇබ්සෝබ් කරගන්න විදියයි ඒක එළියට එක්ස්පෝස් කරන විදියයි ගත්තොත් ඒ දෙක අතර ලින්ක් එක අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා තමයි අර සරල විසඳුමක් ගත්තා ඉන්ඩෙක්ස් නම්බරේ කියන එක. ඉතින් එතනින් අපි වෙනම ළමයි ඉවැලුවේට් කරලා යාගේ ඇකඩමික් පැත්ත කොහොමද වැඩි වෙන්නේ කියලා බලලා හදලා තියෙනවා. මොකද එහෙම හදන්නත් හේතුවක් තියෙනවා. 2019 ඉඳන් විභාග ප්‍රශ්න පත්‍ර ගත්තොත් මේ වෙනකොට ටිකක්
විභාග ප්‍රශ්න පත්‍ර ප්‍රශස්ත මට්ටමට එමින් තියෙනවා. ඒ කියන්නේ මේ කම්බයින්ඩ් මැත්ස් පේපර් එක නම් දුන්නා අය. සුපිරියටම තිබුණා. ඒ කියන්නේ කම්බයින්ඩ් මැත්ස් පේපරේ සුපිරියටම තිබුණා. නමුත් මම පුතාලට කියන්න IT පේපරේ තියෙන්න නියමිතයි. ඒකත් මම හිතන්නේ ඒ IT වගේ සබ්ජෙක්ට් එක ලෝකේ මේ වෙනකොට දරුණුවටම අප්ඩේට් වෙනවානේ. එතකොට මේ අප්ඩේට් එක මම හිතන්නේ ලැබෙන්න නියමිතව තිබ්බ IT පේපරේ නොලැබිච්ච එක හොඳයි කියලා හිතෙන්න තිබ්බ පුළුවන්. මොකද ඒක ලැබුණා. එතකොට ඒ නිසා අර පේපර් ටිකක් ස්ටෑන්ඩඩ් වෙනවා. ඒක බයොලොජි වලටත් අදාළයි, කෙමිස්ට්‍රි වලටත් අදාළයි, ෆිසික්ස් වලටත් අදාළයි. පේපර් එක ළමයි ලේසි කිව්වට බලන්නකො ඒන ප්‍රමාණය. ඒන ප්‍රමාණය 3500 4000. ඔව් එතනින් අපිට ඕන ඒන ප්‍රමාණය දැන් හිතන්නකො අපේ ඉන්නවා කියලා ළමයි කීය දෙන්න ළමයි දෙන්න තුන් දෙනාද කිව්ව යස් අවුලන්නේ දෙන්න තුන් දෙනා ඒ දෙන්න තුන් දෙනා අපි ඒ තුන දම්මන. ඔව් අපි කියන වැඩේ හරියට කරොත් ඒ තුන දම්මන අනිවාර්යයෙන්. ඒ කතිකාවත් තමයි අපි ඉන්නේ. අපි ඉන්නේ. එතකොට එතෙන්දී අර අපි දැන් හදන්නේ ඉතින් කොහොම හරි මේ ලංකාව පුරා ඉන්න ළමයි ටික එකතු කරගෙන ඔයාලට මේක හරියට දීලා සබ්ජෙක්ට් එක මගේ සබ්ජෙක්ට් එක කම්බයින්ඩ් මැත්ස්. ඒතකොට මගේ කොටස් දෙකක් තියෙනවා PV ඇප්ලයිඩ් කියලා. ඒතකොට මේ දෙකත් එක්ක ඇත්තම කතන්දරේ ඇප්ලයිඩ් එක ෆිසික්ස් සුපුන්සර්ගේ සංකල්ප ගොඩක් පාවිච්චි වෙනවා. විශේෂයෙන් අල්ට්‍ර විද්‍යාවේ තියෙන සම්පූර්ණ දේවල් විශේෂ ඇප්ලයිඩ් එකේ පුතේ ප්‍රශ්න 8ක්ම මේ කොටසේ ප්‍රශ්න 8ක්ම කෙලින්ම ඩිරෙක්ට් සම්බන්ධ වෙනවා ෆිසික්ස් වලට. ඉතින් සමහර ළමයි ෆිසික්ස් බැරුව ඇප්ලයිඩ් ප්‍රශ්න ඉස්සර අසරණ වෙන විදිය දැක්කට පස්සේ මට හිතෙනවා මේ මොකක් හරි අරුබුදයක් තියෙනවා කියලා. ඉතින් ඇත්තට සුපුන්සර්කට හොඳ සොලියුෂන් එකක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ආවේ ඝර්ෂණයේ ප්‍රශ්නය. ඝර්ෂණයේ ප්‍රශ්නය ප්‍රක්ෂිප්ත ප්‍රශ්නය. ඔව්. දෙකම ඇප්ලයිඩ් ෆිසික්ස් දෙකම හරියටම හරි. එතකොට මේ ලින්ක් එක වැදගත්. සබ්ජෙක්ට් අතර ලින්ක් එක වැදගත්. එතකොට මේ ඉතින් මම කම්බයින්ඩ් මැත්ස් උගන්වන්නේ ඉතින් මගේ සබ්ජෙක්ට් එක. එතකොට ඒක මම කාලයක් තිස්සේ හදාරන එකක්. දැනටත් ඉගෙන ගනිමින් ඉන්න එකක්. චූටි කාලේ ඉඳන්ම ඒ සම්බන්ධ විශේෂ හැදෑරීමක් තිබ්බ එකක්. ඉතින් ඒක අලුත් දෙයක් නෙමෙයි. පේපර් ක්ලාස් කරන එකද, ඒක ඩිස්කස් කරන එකද, ඒවයිදී අලුත් පොයින්ට් ගේන එකද, විභාගයට එන්න පුළුවන් අනුමාන ගැන හිතන එකද, ඒව සාර්ථක වුණාම ඒක සද්ද නැතුව ඉන්න එකද, හරි නියතපානීව ඒක ඉඳ දරා ගන්න එකද, ඒක අපේ ඊටාම අපි කාලයක් තිස්සේ කරපු වැඩක්. ඉතින් මම හිතන්නේ ඒක අර්බුදයක් නෙමෙයි. මේ සබ්ජෙක්ට් එක කරගෙන යන එක. ඉතින් අපි පහසුවෙන් මේක අපිට කරන්න පුළුවන්. කරන්න පුළුවන් හේතුව තමයි සතියට දවස් දෙකක් මගේ සබ්ජෙක්ට් එක උගන්වනවා. එතකොට ඒකත් එක්ක තව අමතර දවසක් මම අපේ සර්ලත් එක්කත් කතා කරලා වෙනම මිශ්‍ර අභ්‍යාස වලට දවසක් දාගත්තා. අපි උදේ වරුවක් ඒක අපි ඉදිරියට දැනුම් දෙන්න දවස් කොහොමද කියලා. දැන් මිශ්‍ර අභ්‍යාස වගේ කරන්න පටන් ගත්තාම උදේ 4 විතර පටන් ගත්තාම 2 3 4 නම් කරනවා. කරත හැකි. ඔව් ඒක තමයි. කියන්නේ මේක ලොකු සබ්ජෙක්ට් එකක්. ඉතින් කම්බයින්ඩ් මැත්ස් සබ්ජෙක්ට් එක මම ගොඩ දාලා දෙන්නම්. අපි හරියටම නිල වශයෙන් සඳුදා වැඩ පටන් ගන්නවා. සඳ වැඩ පටන් ගන්නදී සඳ ඉඳන් අපි දවස් ටික ගන්නට බැලන්ස් කරලා ඔයාලට ටයිම් ටේබල් එකක් දීලා හරි ඔයාලට සුව පහසු විදියට මේක වටිනකම කියලා දීලා හරි මේක කොච්චරක් දුරට ආව කොච්චරක් උඩට උස්සන්න පුළුවන්ද කියන එක අපි ඊටාම හොඳින් කරලා බලමු. ඔව්. අපේ ඩිල්ෂාන් සර්. ඩිල්ෂාන් සර්. ඔව් ආයිත් එන්න යස සර් වී ඩිල්ෂාන් සර් මම හිතන්නේ බයෝ මැත්ස් නේ සංකල්පය. ආයිත් මොකද මේ පොත් වගේක් උස්සගෙන ආවා. පොත් වගේක් උස්සගෙන ආවා මේ පොඩි වැඩක් කියන්නේ. අපිට කිව්වේ නෑනේ. මේ ආයිත් පොන්චි දෙයක් මතක් කරන්න ඕනි පුතේ ඔයාලගේ chat එකට දාලා ඇති open seminar group එකේ link එක. ඒකට අනිවාර්යයෙන්ම add වෙන්න. ඒක පොඩ්ඩක් පැහැදිලි කරමුද? ඔව් ඒ කියන්නේ අපි දැන් මේ community එක තියෙනවානේ community එකේ දැන් අද මේ වැඩේට සහභාගී වෙච්ච පිරිසට විතරක් තෝරගෙන තියෙන අපි හදන link එක. හදන link එකක් තියෙනවා. එතකොට ඒ link එකට අනිවාර්යයෙන්ම join වෙන්න. ඒ කියන්නේ අපිට ඔයාලව filter කරගන්න ඕනි. අද දවසේ ඉන්නේ මේ සම්මන්ත්‍රණයට අපේ වැඩේ ඒ කියන්නේ අපේ වැඩේ ඕනි කට්ටියනේ. එතකොට මේ වැඩේ ඕනි කට්ටියනේ සර් අපි වැඩේ කරන්න ඕනේ. සර් අපිට පොඩ්ඩක් එක ෆිල්ටර් කරගන්න පුතේ හැමෝම දැන් මීටින් එකේ ඉන්න හැමෝම chat එකට ගිහිල්ලා බලන්න. ඔයාලට වැටලා ඇති chat එකේ මේ link එක ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා යන්න බැරි නම් ඕක කොපි කරලා වෙන කොහේ හරි WhatsApp එකේ හරි මොකේ හරි paste කරලා ක්ලික් කරන්න. එතකොට වැඩ කරනවා. ඔව්. හරි ක්ලික් කරන්න මේ ක්ලික් කරලා join වෙන්න open seminar අපේ group එකට. මොකද අපිට ඔයාලා පොඩ්ඩක් ෆිල්ටර් කරගන්න ඕනි මේ වැඩෙත් එක්ක ඉන්නේ කවුද කියලා බලන්න. ඔව්. එතකොට මං ගැන විස්තරයක් නම් මෙතන තියෙනවා. මෙයාලට අපි ප්‍රසන්ටේෂන් එක දාන්න. එතකොට මං ගැන විස්තරය කියව ගන්න. මේ අපේ පොත් කියන කිව්වේ නෑ මෙයා. මේ මම පොඩ්ඩක් ගෙනාවා මේ අපේ ටියුට් පැක් එක. දැන් මේ බයොලොජි ටියුට් සෙට් එක. දැන් මේ හැම විෂයකටම පුතේ ඔයාලට මේ වගේ කම්ප්ලීට්ලි ටියුට් පැක් එකක් හම්බ වෙනවා අපේ වැඩේදී. දැන් අපේ දෙසැම්බර් මාසයේ ඇතුළත අපිට දැන් ටියුට් ඩිලිවරි කරන එක සහ මේ තියෙන වාතාවරණයත් එක්ක තමයි අපි තීරණය කරේ. සහ ඔයාලට ඇත්තම මම දකින දෙයක් තමයි සර් අපි යම්කිසි දෙයක් අත්හදා බලද්දී හරි අපි යම්කිසි අලුත් දෙයක් කරද්දී හරි අපිට තියෙන්න ඕනි යම්කිසි ටයිම් පීරියඩ් එකක්. දැන් හිතන්නකෝ ඇත්තට මම මුහුදු ගිහිල්ලා නැහැ.
කියන්නේ මම ඉගෙන ගත්තේ මාතර රාහුල විද්‍යාලයේ මේක තියෙනවා. ඇත්තට මම ගිහිල්ලත් නෑ. හරිද? ඒ කියන්නේ මම මුහුදේ ගිහිල්ලා නෑ. මම උතර බෝට්ටු දැකලා තියෙනවා. මම මුහුදේ කියලා බෝට්ටුවට ගොඩ වෙලාවක් නෑ. නමුත් දැන් මට බෝට්ටුව කියන්න ඕනේ කියලා හිතන්නකෝ. ඒතකොට එකපාරට මට මුහුදු යන ඩයල් එකක් වගේ බෝට්ටු යන්න බෑනේ. අයියා කෙනෙක් වගේ මට බෝට්ටු යන්න බෑ. මට දැන් මම දන්නවා ඕකේ ගියාට පස්සේ දෙපැත්ත ගහනකොට මට වමනේ ගිහිල්ලා විකාරයක් එනවා. අර මුහුදු ලෙඩේද මොකක්ද දෙයක් තියෙනවා. එතකොට අපි ඕක ටිකක් හැබැයි මම යන්න දැන් මරිය කියලා ෆිල්ම් එකක් එනවා. ඔව් මාරියා කියලා ෆිල්ම් එකක් එනවා. තනිකර මුහුදු තමයි ෂූට් කරලා තියෙන්නේ. හරිද? එතකොට ඒ වගේ මේ වැඩක් කරද්දී අනිවාර්යයෙන්ම අපිට පොඩි කාලයක් ඕනේ ඒකට. අපි කියන්නේ අනුවර්තනය වෙන එක. ලෝක බයොලොජි වල කියන්නේ අනුවර්තනය වෙනවා කියලා. යම්කිසි කාලයක් ඕනේ අපිට වැඩේට අනුවර්තනය වෙන්න. එතකොට මම දකින විදිහට අපි මේ දෙසැම්බර් මාසෙ වලට දීලා තියෙන හොඳ අනුවර්තනය වෙන්න පුළුවන් කාලයක්. එතකොට ඒකෙදි වාට පුතේ දවසට අදාළ දැන් සඳ යසසකි වගේ සඳා ඉඳලා අපි අධ්‍යයන කටයුතු ආරම්භ කරනවා. ටයිම් ටේබල් එක වැටලා තියෙයි. වාට ඒ දවසට අදාළ ටියුට් එකේ PDF එක තියෙනවා. ඉතින් අවශ්‍ය නම් වාට ඒක print out එකක් ගන්න පුළුවන්. ඉතින් නැත්තම් එහෙමත් අවශ්‍ය නැහැ මම නම් කියන්නේ. ඒ කියන්නේ ඔයාට අවශ්‍ය මැටීරියල් එකකින් ඒක බලන්න පුළුවන්. අර වෙන්න ඕනි වැඩෙත් එක ඉඳලා බලන්න ඔයා බලන්න මේ හදලා තියෙන ප්‍රෝග්‍රෑම් අපි කිව්වටම නෙමෙයි. මේ හදලා තියෙන ප්‍රෝග්‍රෑම් එක ඔයාට සක්සස්ද? ඔයාට සෙට් වෙනවද? සා ඔයාට සෙට් වෙනවද? ඔව් දැන් මේ අවුරුද්දේ ලියපු දරුවෙක් නම් ඔයා බලන්න මට ඊළඟ අවුරුද්දේ මේ ප්‍රතිඵලය වැඩි කරගන්න මේකෙන් ලොකු වැඩක් කරගන්න පුළුවන්. හරිද? ඉතින් දැන් සම්පූර්ණයෙන්ම හැම සබ්ජෙක්ට් එකම කම්ප්ලීට්ලි ටියුට් සෙට් එක තියෙනවා තියරිත් එක්ක. මේ අපි ගෙනාවෙන තුනට අපි ටියුට්ුත් මේ වගේම පිළිවෙලට තියෙනවා. පිළිවෙලටම තියෙනවා. ඉතින් ටියුට් ටික ඩිලිවරි වෙන වැඩ ටික ඒ ටික ඔක්කොම ජනවරි ඉඳන් වෙනවා. අපිට දැන් මේ මොහොතේ අපි ප්ලෑන් කරගත්තේ දෙසැම්බර් වල ඔයාලට මේ වැඩේට අනුවර්තනය වෙන්න කාලයක් දෙන්න. සහ ඔයාලගේ යාළුවන්ටත් කියන්නේ ජොයින් වෙලා බලන්න කියලා. මොකද අතින් පයින් යන්නේ නැහැ නේ. මොන අමතර ප්‍රශ්නයක් තියෙනවා දැන් බයොලොජි කියන්නේ ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක් නේ. දැන් මේ පොත් ගත්තත් ටිකක් සයිස් වැඩි වට මම දන්නවා වට දිරවන්න ටික අමාරුයි. කොට ටිකක් සෙට් නැහැ වගේ. මම අහන්නේ දැන් ඔය තියෙන මාස 8 ඇතුලේ ඕක කොහොමද මැනේජ් කරගන්නේ? කියන්නේ මගේ සබ්ජෙක්ට් එක මම කිව්වා කොටස් දෙකකට බෙදලා බැලන්ස් කරලා කිව්වා. දැන් ඔන්න කේන්ති කියන්නේ නෑ නෑ දැන් ඔයා දැකලා තියෙනවද අර මේ පාන් ගෙඩි තියෙන්නේ? දැන් ওই පාන් ගෙඩියක් ගෙනාවට පස්සේ මම සමහරලාට දැන් අපේ ගෙදර මල්ලි නැති වෙලාවට පාන් ගෙඩියක් තුනොත් එහෙම පාන් ගෙඩිය අරන් කෑලි කඩලා කනවා. يعني කපන්නේ කෙලිම පාන් ගෙඩිය කෑලි කඩලා කනවා. ඊට පස්සේ දැන් මම කොහේ හරි දාන ගෙදර මොකක් සෑන්ඩ්විචස් පෙති කපලා තියෙන. ওই පෙති දෙකක් අරන් කනවා. හරිද? ඔය කොහොම කෑවත් පාන් ගෙඩිය එකම තමයි. ඔව් පාන් ගෙඩි සයිස් එක එකයි. ඔයා කන විදිය යනවා තමයි වැඩි තීරණය වෙන්නේ. කන ක්‍රම තියෙනවනේ. ඔයාට දෙකට කපලා මැදියලා ලොකු වෙනම් පාන් ගෙඩියම එකපාර කන්නත් එකපාර කන්නත් පුළුවන්. නැත්නම් අර පොඩි කෑලි වලට කල්ලා කන්නත් පුළුවන්. නැත්නම් වාටි ඉතුරු කරලා මැද විතරක් කන්න පුළුවන්. ඒ කියන්නේ සමහර ළමයිට තියෙනවා සමහර පාඩම් වලට කැමති නැහැ. විශේෂ ශාකයේ පාඩම් ඒවට කැමති නැහැ. ඒවට පාන් වාටි වගේ. ලස්සන උදාහරණයක් දෙන්නේ. පාන් වාටි වගේ. හරිද? ඒ වගේ අර සමහර තැන් තියෙනවා අපිට සමහරට අපිට තේරෙන්න එක අමාරු නෑ. දැන් මම ඉගෙන ගන්න කාලේ මම කැමතිම නැති එකක් තමයි ශාකයේ පාඩම. මගේ ෆේවරිට් උගන්නද්දි ශාකය. يعني අපි අර සමහර තැන් තියෙනවා අපිට සෙට් වෙන්නේ නැති. ඒවා හරියට අවබෝධ කරගෙන හරි වර්ක් ප්ලෑන් එකට වැඩේ ගියා නම් හරි. ඔව්. ඒකෙදි කාලය කියන එක ඩිපෙන්ඩ් වෙනවා ඇත්තටම. ඒ කියන්නේ යම් කිසි කාලයක් අවශ්‍යයි යම් කිසි දෙයක් අපිට ඔළුවට දාගන්න. නමුත් ඒක අර නිදහසේ ඔළුවට දාගන්න පුළුවන් විදිහට අපි ප්ලෑන් එක හදලා. ඒ කියන්නේ අපි තෝරගත්ත පැයක් ඇතුලේ ඉතා පළදායී වැඩ ගොඩක් කරා නම් අපිට මේක සරලව කරගන්න පුළුවන්. සරලව කරගන්න ඕයි. සරල දේ දැන් පැයකට ගණන් 100ක් හදන එකයි. ඔව්. හරියට ඒ පැයේදී ගාණක් හදලා ඒ කන්සෙප්ට් එක අවබෝධ කරගන්න කියන දෙකක්. ඔව්. ලෝඩ් එකට වඩා මම නම් දකින්නේ අවබෝධාත්මකව ඉගෙන ගන්න කියන එක තමයි. ප්‍රමාණාත්මකට වඩා ගුණාත්මක බව කියන්නේ. ක්වොන්ටිටි එකට වඩා ක්වොන්ටිටි එකත් ඕනි. නැතුව නෙමෙයි අපි ප්‍රශ්න කරන තරම තමයි අපිට ප්‍රැක්ටිස් එක එන්නේ ඇත්තටම. නමුත් ඒකත් අර හරි විදියට කරනවා කියන එකේ ගියා නම් හරියි. අපි ළමයින්ට ප්‍රශ්න අහන්න දෙමුද? අපි අපේ IT සර් ගැන චුට්ටක් කියවුනේ. ඔව් IT සර් ගැන කියලා අපි. අපි දැන් ICT කරන්න ඉන්නවා 25 වෙනි අපේ සර් අද මේ තියෙන පොඩ්ඩක් ක්ලයිමේට් එකයි යාගේ ගැටලුත් එක අද එන්න බැරි වුණේ. ඉතින් ICT කරන දරුවෝ ඉන්නවා නම් ඔන්න සර්ගේ ඉන්නවා. එතකොට ඒ මේ වැඩපිළිවෙල වගේ තමයි වර්ක් ප්ලෑන් එකක් තියෙනවා. ওই විදිහට වැඩේ ඉස්සරහට ෆ්ලෝ කරන්න පුළුවන්. වර්ක් ප්ලෑන් එකක් අපි දාලා පෙන්නමුනේ. අපි පොඩ්ඩක් මේ මගේ කෙටින් කරා. මේ අපි වර්ක් ප්ලෑන් එකක් පොඩ්ඩක් දාලා පෙන්නමු. කොහොමද කියලා වර්ක් ප්ලෑන් කිව්වට මේ කොහොමද දැන් මේ තියෙන බයොලොජි මගේ එක මම කියන්නම්. මේ තියෙන බයොලොජි එක දැන් අනිසර්ලත් වර්ක් ප්ලෑන් ටික පොඩ්ඩක් පැහැදිලි කරයි ඔයාලට. මේ ටික ඔක්කොම ඔයාලට කමියුනිටි එකට වැටෙනවා පුතේ. ඕපන් සෙමිනාර් කමියුනිටි එකට ඇඩ් වෙන්න. ඒකට ඔක්කොම වර්ක් ප්ලෑන් ටික කරන දේවල් ටික ටියුට්ස් ටික සියල්ල වැටෙනවා. හරිද? එතකොට මේ
මේ තියෙන්නේ දැන් අපි කියන්නේ දවස් දෙකක් යනවා කියලා. දැන් මෙතන 3 hours කියලා දාලා තියෙන්නේ මේ බයොලොජි එකට. මේක එකක් පැය දෙකමාරක් පැය 3ක් විදිහට තමයි දවස් දෙක කැඩෙන්නේ. සහ කවද්ද තියෙන්නේ ටයිම් ටේබල් ටික ඔක්කොම ඔයාලව දැනුවත් කරා. දවස් දෙක කියමු මං කියන්නේ. ඔව් දවස් මගේ කම්බයින් මැස් සහ බයෝ යන්නේ අඟහරුවාදා සහ සිකුරාදා කියන දවස් දෙකේ තමයි පන්ති ක්‍රියාත්මක වෙන්නේ. ෆිසික්ස් යන්නේ සෞන්දර්යයි බ්‍රහස්පතින්දා. ඔව් ෆිසික්ස් යන්නේ සෞන්දර්ය බ්‍රහස්පතින්දායි කෙමිස්ට්‍රි බදාදායි ඉරිදායි යනවා. එතකොට සෙනසුරාදා දවස කියලා කියන්නේ අපේ නිවාඩු දවස. නිවාඩු දවස. හරිද? සෙනසුරාදා දවස. එතකොට මේ දැන් මේ විදිහට ඔයාලට මේ හැම පාඩමක් අනිත් එක තව දෙයක් කියන්න ඕනි මේක වර්ක් ප්ලෑන් එක ඔයාලට හම්බුනාට පස්සේ චුට්ටක් අධ්‍යයනය කරලා බලන්න පුතා. දැන් බයෝ ඉගෙන ගත්ත එක දන්නවා මේ පාඩම් වල අනුපිළිවෙල ටිකක් වෙනස් ඈ. ඒ කියන්නේ උගන්නගෙන යන අනුපිළිවෙල පවා වෙනස්. මොකද ප්‍රවේණී මම හිතන්නේ තියෙන පස්සේනේ. මේක 6 වෙනි පාඩම. 6 වෙනි පාඩම. හරිද? ඒක ප්‍රවේණීම්නේ අර මම කොටවීම පැහැදිලි කරේ. ඔව්. අපි ඔය පැහැදිලි කරගමු. හරිද? අපිට මේවා පෙළගස්වලා තියෙන විදිහ වෙනස්. හරිද? පෙළගස්වලා තියෙන විදිහ වෙනස්. සහ ඒකෙදී ඔක්කොම මේ ක්ලාසස් ඔක්කොම තියෙන රැට ඩිලිෂන්ස්. ඒක කියන්නේ නැත්නම් උදේ නැත්නම් උදේ කියලා හිතයි නේද? රැට තියෙන. ක්ලාසස් ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රී 8ට තමයි අපි පන්ති පටන් ගන්න. සහ රාත්‍රී 11 දක්වා තමයි පන්ති ක්‍රියාත්මක වෙන්නේ. එතනින් පස්සේ යන්නේ නෑ. මට නම් නිදිමතයි එතනින් පස්සේ පන්ති ගන්න බෑ. මෙයාලට කොහොමද දන්නේ? මට නම් බෑ. හරිද? මේ සාමාන්‍යයෙන් අර අපිට possible time එකක දැන් online class එකකදී ළමෙක් බලාපොරොත්තු වෙන තව opportunity එකක් තියෙනවා සර්. ඒ තමයි දැන් ඔයා හිතන්නකෝ physical class එකටත් යනවයි කියලා. එහෙමද? physical class එකටත් ගිහිල්ලා එයාගේ අඩුපාඩු ටික හදාන්න එයා online class එක use කරනවා. හරිද? එතකොට එයාට possible time එකක වැඩේ වෙන්න වැඩේ වෙන්න ඕනේ. නැත්නම් කරදර ගන්න නැත්නම් පන්ති crash වෙනවනේ. සහ එයාට දැන් හිතන්නකෝ එයා physical මොන පන්තියට ගියත් හවස 6:00 වෙනකොට ගෙදරට එනවනේ. ගෙදරට ඇවිල්ලා වොෂ් එකක් දාලා කාලා කරලා ෆ්‍රී එකේ පන්තිට ජොයින් වෙලා ඉන්න පුළුවන්. අපේ ළමයිට ප්‍රශ්න අහන්න ටයිම් එකක් දෙනවද? මේ ඉවර වුණාට පස්සේ ප්‍රශ්න අහන්න ටයිම් එකක් දෙනවා අනිවාර්යයෙන්. මේ මගේ වර්ක් ප්ලෑන් එකේ ওই ටික තමයි තියෙන්නේ. ඊට මේ වර්ක් අමතරව ප්ලෑන් එක ගෲප් එකට දාමු අපි. ඔව් දාමු. මේ ඊට අමතරව අපි අවසානයේදී වෙනම පේපර් සෙට් එකකුත් යනවා. විභාගෙට ඉලක්ක කරගත්ත මොඩල් පේපර් සෙට් එකක් යනවා. ඊට අමතරව අපේ පේපර් ක්ලාස් එක වෙනම තියෙනවා. හරි. සුපුන් සර්ගේ එකක් දාමු. මගේ එකක් දාන්න බලන්න. මේක රයිට්. මේ තියෙන. හරි. මේ තියෙන ළමයි ඔක්කොම ප්‍රැක්ටිකල් ටිකත් මේකේ දාලා තියෙනවා. ගෝලමාන චලාන විශ්ව බැලුවොත් එහෙම බුක් නම්බර් එක හිටන් තියෙනවා. බුක් නම්බර් එකක් තියෙනවා. ඒවට දෙනවා පොත් 8ක් තියෙනවා. ඒ පොත් 8 ඔක්කොම දේවල් ටික ඔක්කොම ගණනුයි ඔක්කොම දේවල් ටික තියෙනවා. ඒව ඔක්කොම දේවල් ටික හරිම කොටස් වලට කඩලා තියෙනවා. දැන් අපි යාන්ත්‍ර විද්‍යාව ගත්තොත් ළමයි කොටස් 10කට අපි කඩලා තියෙනවා සම්පූර්ණයෙන්. හරි. ඊට පස්සේ දෝලන තරංග කොටස් 6කට කඩලා තියෙනවා. ඊට පස්සේ ආලෝකයේ කොටස් 6කට කඩලා තියෙනවා. මේක ඔයා බැලුවොත් අවසානයේ පදාර්ථය සහ විකිරණේ අංශු භෞතික විද්‍යාව වෙනකන් තියෙනවා. මේ තියෙන අංශු භෞතික විද්‍යාව. මේ පාර 6 වෙනි MCQ එක ආවේ. අංශු භෞතික විද්‍යාව. මේ තියෙන අවසාන කොටස. ඒ ඔක්කොම උගන්වනවා මේ ෆෙට් දන්නවනේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ඒවා ඔක්කොම තිතටම උගන්වනවා. මගේ අර මේ මම ඔයගලන්ට කිව්ව ළමයි මේ මගේ ළමයෙක් ඉන්නවා ඇත්තට ළමයි ගොඩාක් ඉන්නවා. එක්කෙනෙක් නෙමෙයි මේ වෙද්දි ඉන්ජිනියරින් ෆැකල්ටි එකේ තියෙනවා 80 ගාණක් මෙඩිකල් ෆැකල්ටි වල කියලා තියෙනවා 40 ගාණක්. මම වරුසට ටිකට වඩා ඇති. බොහොම පරණත ගුරුවෙක් නිසා ඒ කොච්චරක්ද කියලා කියන්න බෑ. මම කෙවින් ඉන්න ඇවිල්ලා කෙවින් කතා කරයි කෙවින් කියයි එයා කොහොමද දැන් වැඩ කරන්න රෝල්ස් රොයිස් ඔයගොල්ලෝ දන්නවා මේ හරිද මේ අර ලෝකේ විශාලතම එමේ අර ලෝකේ මොකද විශාලතමනේ කාර් හදන කම්පැනි එකක් නේ හරිද නේ අර මිල අධිකම කාර් හදන කම්පැනි එකක්. ඒ කම්පැනි එකක වැඩ කරන්නේ කෙවින් ඉන්නවා කතා කරයි අනිවාර්යෙන් ඔයගලන්ට එක්ක කෙවින් කියන්න බලන්න කොහොමද මම හිතන කොරෝනා නිසා අත්දැකීම් තියෙන ළමෙක් 2021 A level කරපු ළමෙක් අපේ ගෝලෙක් කෙවින් කතා කරමු බලන්න.
මට කලර්ස් ටිකක් වෙනස් කරන්න තිබුණානේ. මේක කොපි පේස්ට් කරලා කලර්ස් ටික කෙවින් මේ තව එකක් මතක් කරොත් කෙවින් මේ මම හිතන්නේ මේ ටේබල් ටෙනිස් ගහලා මම හිතන්නේ අයිලන්ඩ් ප්ලේස් එකක් තියෙනනේ ලංකාවෙන් 12 13 වගේ මට මතක විදියට. Thank you Kevin, thank you. thank you කෙවින්. Thank you. සුපුන්ස අපි මේ මගෙත් ගෝලේ ඉන්නවා මේ ඒ වගේම ඔය PhD එකක් කරන PhD කරන ගෝලයෙක් ගොඩක් ඉන්නවා කෙමිස්ට්‍රි වල USA වල ඒ වගේම මේ මගේ මුල්ම බැච් එකේ හිටපු ගෝලයෙක් ඉන්නවා මේ මොරටු යුනිවර්සිටි එකේ දැන් ටිකක් PhD එකක් කරනවා වේග කායකේ ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට් එකක ඉන්නේ අපි ඒ අයගෙත් මේ විස්තර සහ මේ ඉරිදට පුළුවන් වොයිස් කට් ටිකක් අපි කමියුනිටි එකට දාමු ඒ දරුවන්ගේ මොකද මේ දරුවන්ටත් මොටිවේට් වෙන්න හොඳයි ඒ වගේම මේ අපි මම කියනද පරුස අපට ඒ තුනක් ගන්නවා කියන එක ඇතරම කිවොත් දැන් මේ ඒ තුනක් ගන්න එක නෙමෙයි අපි එතනින් එහාටත් තව ටාගට් කරනවා. අපිට කිසි ඒ තුනක් ගත්ත ළමයි ගෙන්නන්න කිව්වොත් මෙතනට මේ ගෙන්නන්න පුළුවන් අනන්තයක් වූ ළමයි. ඒ නැදේසස්. අපි ඒ තුනක් නෙමෙයි කතා කරන්නේ. ඒ තුනකිත් එහාට ගිහිල්ලා ඉවරලා දැන් ඒ වගේ මට්ටමකට ගිහපු ළමයි ගැන තමයි අපි කතා කරන්නේ. අපිට මං කිව්වා වගේ ඕස්ට්‍රේලියා මොනෑෂ් වල අපි ඉන්න ගෝලියෝ ඒ ගෝල්ඩ් මෙඩල් අරගෙන ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් ලගෙන් බැච් ටොප් වෙච්ච අය. අපි ඒ දරුවන්ගේත් අදහස් එකපාරම ඔක්කොම නිකන් අර දානවා වෙනුවට මේ ඉන්න දරුවන්ටත් මොටිවේට් වෙන්න අපි විටිමිට අපි එයාගෙත් කතා කරලා මේ දරුවන්ටත් එයාලත් එක්ක කතා කරන්නත් අපි අවස්ථාවක් දෙමු. Zoom meeting එකක් අරගෙන එක්කෙලින් මේ දරුවෝ ඔය වගේ මන්ත්ලි මීට් අප් එකකට අරගෙන අපි එහෙම කරමු. මේ නැවත නැවත මතක් කරන්න දරුවන්ට මේ මාසෙම
දෙසැම්බර් මාසෙම තෝරගත දරුවන්ට නෙවෙයි මේ පීඩාවත් එක්ක ගැටලුවට පත් වෙච්ච දරුවන්ට නෙවෙයි සියලුම දරුවන්ට අපි එහෙම තෝරන්නේ වර්ගීකරණය කරන්නේ සියලුම දරුවන්ට මේ සියලුම විෂයන් මේ මාසෙ පුරාවටම නොමිලේ ඒ වගේම මේ රටේ ඇති වෙච්ච අපදාවේ නිසා පීඩාවට පත් වෙච්ච යම්කිසි දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා අපිට පෞද්ගලිකව ඒ ඉල්ලීම් කරොත් ඒ දරුවට අවශ්‍ය ශිෂ්‍යත්වයේ දිගින් දිගටම මේ 2026 විභාග වෙනකම්ම අපි ඒ දරුවන් ගැන උපරිමයෙන් බලලා ඒ ටියුට් එක විතරක් නෙමෙයි අනිත් පහසුකමුණුත් අපිට පුළුවන් ටික දීලා ඒ දරුවෙක් අපි අනිවාර්යයෙන්ම රැක බලා ගන්නවා. හරි. මේ කෙමිස්ට්‍රි වර්ක් ප්ලෑන් එක ගැන පොඩ්ඩක් මතක් කරන්න. මේ තියෙන කෙමිස්ට්‍රි වර්ක් ප්ලෑන් එක අරක වගේ මාස 8ක් තුල මේ සතියේ දවස් දෙකක් අපි කරන නිසා එකම විෂය. ඒතර එක දවසක පැය 2කමාරක් උගන්වනවා. අනිත් දවසේ පැය 3ක් අපි උගන්වනවා. ඒතර ඒවට අදාළ වෙනමම අපි පාඩම් ගානට කැටගරි කරලා ඒ අවශ්‍ය කාරණා ටික පාඩම් ලෙස වර්ගීකරණය කරලා තියෙන්නේ. විශේෂයෙන් කෙමිස්ට්‍රි වලස මේ ලොකු අවුලක් තියෙන ළමයින්ට ඕගනික් වගේ ඒවා පරිවර්තන කරන්නේ ඊට පස්සේ සමහර මූලික ප්‍රතික්‍රියා ටික දන්නවා ළමයින් ගහන්නේ සමහරවිට අපි නිකුත් ඇවිල්ලා අහනවා ඕගනික් ඔක්කොම ටික පුළුවන්ස මේ පරිවර්තන ටික තමයි බැරි කියලා. මෙතන දුන්නාම මෙතන හදාගන්න බෑ. ඔව්. ඇත්තටම ඕගනික් කියන්නේ පරිවර්තන ටික කරන එක. ප්‍රතික්‍රියා ටික ඔක්කොම දන්න වුණත් වැඩක් නැහැ. නිසා අපි ඒකට ගන්න ප්ලෑන් එකක් හදලා තියෙන්නේ. ළමයෙකුට ඉතාම කෙටි කාලයකින් ඕගනික් වගේ කොටස් අනිවාර්යයෙන්ම විභාගෙදී උපරිම ලකුණු ප්‍රමාණයකට යන්න. මොකද මේක මේ කෙටි කාලීන මාස 8ක වැඩපිළිවෙලක් නිසා අපි ළමයන්ට උපරිමයෙන් ලකුණු ලැබෙන කොටස් ටික වැඩි වැඩියෙන් කරන්න ඕනේ. මොකද මේ කාලයත් එක්ක අපිට කරන්න පුළුවන් දේ. ඒ වගේම තමයි ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩම් ටික. සාමාන්‍ය ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩම් ගත්තොත් එහෙම ඒ ෆිසිකල් කෙමිස්ට්‍රි පාඩම් වල තමයි විශේෂයෙන්ම සමතුලිතතාවයේ වගේ සිලබස් එකේ වැඩියෙන්ම ලකුණු හම්බ වෙන කොටස් මේ තියෙන්නේ ඉනෝගනික් පාඩම් මේ වර්ක් ප්ලෑන් ඔයගලන්ට දාන්න. මේ පොඩි විශේෂත්වයක් ඔන්ලයින් පාඨමාලා වකුණාට මේක මේ ළමයි ගොඩක් දන්නවා මේ ඉනෝගනික් කියන ඒවා ළමයි ගාව ගොඩක් තියෙන ටියුට් ටික. එහෙම නැත්නම් එක දිගට කියවපු විස්තරයක්. නැත්නම් සමහර ළමයි ගාව මම දැකලා තියෙනවා කවි ටිකක් තියෙනවා. කවි ටික. එහෙම නැත්නම් ෂෝට් නෝට් එකක් තියෙනවා. ඒ ෂෝට් නෝට් වලත් වැඩක් තියෙන ළමයි ගාව සුපුන්ස. ඒ ළමයින්ගේ ෂෝට් වල තියෙන්නේ ෆොන්ට් සයිස් එක විතරයි. අර නෝට් එකම අකුරු ටික පොඩියට ලියලා ඒ වගේම ලොකු ටිකක් තියෙනවා. අපිට වඩා වෙනස් වැඩපිළිවෙලක් මේ ඉනෝගනික් එහෙම ඔන්ලයින් පාඨමාලාවේ අපි පාඩම් කරවනවා. දැන් කවුරු හරි දෙමව්පියෙක් දරුවෙක් අහන්න පුළුවන් කොහොමද ඔන්ලයින් පාඩම් කරවන්නේ කියලා. ඒව තමයි අපි මේ මාස ගාණක් තිස්සේ අපි ගුරුවරු එකතු වෙලා අපි රිසර්ච් කරලා අපි ළමයින්ට අවුරුදු ගාණක් උගන්වලා කොවිඩ් කාලේ උගන්වලා ඒ ළමයික ගත්ත අත්දැකීම් වලින් හදාගත්ත පන්නරේ. නිසා මේ ළමයෙක්ට තියෙන බර අඩු කරනවා. ඒ කියන්නේ පන්ති ඉවර වෙනකොට ඔන්ලයින් එයාට ඉනෝගනික් කොටස් S ගුණුව වෙන්න පුළුවන්, P ගුණුව වෙන්න පුළුවන්, D ගුණුව. ඒවා අපි ඔන්ලයින් පාඩම් කරවනවා. ඒ වගේම ළමයාට ගෙදරදී වැඩ පිළිවෙලක් හදලා දෙනවා. ඒතර මේ අපි මේ ඔන්ලයින් පාඩම්වල අපේ තව වැඩක් තියෙනවා සුපුන්ස මේ ළමයින්ට ගොඩක් හෝම්වර්ක් වැඩි. දැන් යන පන්තිවල ළමයින්ගේ තියෙන වැඩේ තමයි මේ ළමයාට විෂය යෙදෙන්න වෙලාවක් නැහැ. ඇනලයිස් කරන්න වෙලාවක් නැහැ. එතකොට අපි මේ ඔන්ලයින් පාඩමාලාවේදී පුළුවන් තරම් අපේ පන්ති ඇතුලේ වැඩ කරලා ළමයාට විෂය ගෙදරදී හිතන්න තනියම වැඩ කරන්න අපි වෙනම වැඩපිළිවෙලක් හදලා තියෙනවා. මේ හැම දෙයකින්ම අපි කරන්නේ ළමයා නිකන් පොඩි ප්‍රතිඵලයකට යන්තම් S1කට 100කට නිකන් සතුරු වෙන්න කරනවා නෙවෙයි. අපි 75 හේතුණකුත් නෙවෙයි අපිට ඕනේ 85 ප්ලස් හේතුණක්. 100ක් S1ක් ගන්න ඕන නැස මේ වගේ වැඩකට මහන්සි වෙන්න ඕනේ. මෙන්න වර්ක් ප්ලෑන් දීගෙන කරන්න ඕනේ. පන්තියකට ගිහලා ටියුට් එකක් එකතු කරගෙන ඒ ටිකක් කරගත්තත් සමහර වෙලාවට පුළුවන්. හැබැයි ඉතින් මේකේ ලොකු ප්‍රතිඵලයකට එන්න දරුවන්ගේ ලොකු කැපකිරීමක් ඕනි. ඒ වගේ 3-4 ගුණයක කැපකිරීමක් අපි මේ ගුරුවරු සෙට් එකම කරනවා. අපේ දෙමව්පියන්ගේත් අපේ සහයෝගය ඕනි. ඒ ඔක්කොමත් එක්ක අපි කෙමිස්ට්‍රි විතරක් නෙවෙයි ෆිසික්ස් වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, බයෝ වෙන්න පුළුවන්. ඒවට වෙන වෙනම ප්‍රෝග්‍රෑම්ස් හදලා ළමයාව මේ ළමයාගේ තියෙන දුර්වලතා ටික හඳුනාගෙන ලොකු වැඩපිළිවෙලක්. මේක ඇත්තටම සුපිරි වැඩපිළිවෙලක්. නියම වැඩ. ඒක තමයි superrevision.lk කියන්නේ. නිකන් දාපු නම නෙමෙයි අපි. හරි. right. අපේ combined maths යසස් ඔව්. කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිතය පිළිබඳව ඉගෙනගත දක්ෂ තරුණ ගුරුවරයෙක් ඉස්සෙල්ලත් ඔයගොල්ලොත් එක්ක හිටියා අපේ යසස් යසස් එන්නේ. හරි. ඉතින් මාරුලස අපේ බොහොම පරිපූර්ණ ගුරුවරයෙක් මම දැන් කීප නැති දෙයක්ත් තියෙනවා අපි ඒක නොකියමු. ඔව් අපි ඒක නොකියමුනේ. හරි. එතකොට මගේ වර්ක් ප්ලෑන් එක ගැන කියන්න
තමයි තියෙන්නේ. එතකොට දැන් මෙතන බරපතල ප්‍රශ්නේ තියෙන්නේ මට මොකද දැන් මේගොල්ලෝ කිව්වනේ දැන් මගේ සර් හරි කියුණා. අන්න කියුණා ඔය. හරි. දැන් මෙතනදී බරපතල ප්‍රශ්නේ තියෙන්නේ පාස් වීමේ බරපතලම අර්බුදය තියෙන්නේ කාටද කියලා හෙව්වොත් එහෙම මම හිතන්නේ ඒකට උත්තරේ කම්බයින් මැත්ස්. හේතුව දැන් MCQ 50න් 36ක් මොකක් හරි වාසනාවකට කණාටික හරි ගියොත් විභාග පාස් වෙනවා. පාස්. ඒතර දෙවෙනි දවසේ යාට විභාගයට යන්න අවශ්‍යතාවයකුත් නැහැ. සෙකන්ඩ් එකක් ලියන්න එහෙම අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ සබ්ජෙක්ට් එකේ ලකුණු 35ක් එකතු කරලා මේකෙන් පාස් කරවන එකම මම හිතන්නේ මේ බරපතලම වගකීම තියෙන මට. එතකොට ඒකට අදාළව තමයි මම මේ වර්ක් ප්ලෑන් එක හදලා තියෙන්නේ. එතකොට මෙතෙන්දී ප්‍රධාන වශයෙන් මම ප්‍රශ්නාංක වලින් තමයි මේක ප්ලෑන් කරේ. කියන්නේ ප්‍රශ්නාංක වලින් ප්ලෑන් කරනවා කියන්නේ මොකද දැන් B කොටසේ තියෙන ප්‍රශ්න 7 ගානේ තියෙනවානේ. B කොටසේ PO applied 7 ගානේ 14ක් තියෙනවානේ. ඒතර ඒ ටික මූලික කරලා එක මාසයකට එක ප්‍රශ්නේ වගේ ඉවර කරගෙන යන එකක් තමයි මේකේ තියෙන්නේ. එතකොට එතෙන්දී PO applied අර දවස් දෙකකට උගන්වනවා. ඒ දවස් දෙකේ උගන්වනකොට මේ PO කොටස් applied කොටස් සමහර තැන්වලදී එකතු වෙනවා සහ වැඩිපුර කරනවා. හරි. එතකොට මාසෙකට එක ප්‍රශ්නයක් බැගින් අපි ඉවර කරගෙන යන උදාහරණයක් විදිහට පළවෙනි මාසෙට වාට හරිද 11 වෙනි ප්‍රශ්නේ PO එකේ 11 වෙනි ප්‍රශ්නේ applied එකේ 11 වෙනි ප්‍රශ්නේ ඉවර වෙනවා. හැබැයි පේනවා පෙබරවාරි මාසෙටත් applied එකේ 11 වෙනි ප්‍රශ්නේ කොටසක් යනවා. එතකොට මේක ටිකක් ලොකු එකක් නේ සබ්ජෙක්ට් එකේ. එතකොට එහෙම තමයි ප්ලෑන් කරලා එක කොටක් දිගයි නේ. ඒකේ තාම කොටයි. ඔව් PO applied සර්ගේ පාඩම් කොච්චර තියෙනවද කියලා හෙවොත් එහෙම සාමාන්‍යයෙන් ප්‍රධාන වශයෙන් පාඩම් අපේ පාඩම් 14යි නේ. 14යිනේ. අපේ ඉතින් 34ක් විතර තියෙනවා. ඉවත් පොඩි ඒවා නෙවෙයි. පොඩි ඒවා නෙවෙයි. ඉතින් ත්‍රිකෝණමිතිය වගේ ගත්තොත් මම හිතනවා ඕගනික් වගේ ඔව් අවකලන අනුකරණය වගේ ඒ වගේ සයිස් පාඩම් පත පාඩම් තියෙනවා. ඉතින් පත පාඩම් ටිකට අපි තඩි ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඒ තඩි ප්ලෑන් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මේක මෙහෙම බැලුවට හරියටම තේරෙන්නේ නැහැ. පන්තියට එන්න වෙනවා. පන්තියට ඇවිල්ලා ලයිව් එකේ ඉන්න වෙනවා. හරි අපි ප්‍රශ්න අහුවම උත්තර දෙන්න වෙනවා. එතන අපි ඉන්ඩෙක්ස් නම්බරයක් දෙනවා. ඒ ඉන්ඩෙක්ස් නම්බරෙන් අපි ඉන්ඩෙක්ස් නම්බරෙත් එක්ක අපි ඔයාව කන්ටැක්ට් කරගන්න එතනින්. එතකොට ඒ ඉන්ඩෙක්ස් නම්බරේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ප්‍රන්ති ඉවරනාට පස්සේ පොඩි අභ්‍යාස ටිකක් දෙනවා. ටර්ම් ටෙස්ට් පේපර්ස් ටික අපි ප්‍රශ්න ටික දෙනවා. පන්තිය කරවනවා. හරිද? එතකොට ඒකත් එක්ක ඔයාට මේක ටික අර අමාරු දෙයක් නෙමෙයි මේක සරලයි කියන එක තේරෙන්න ගන්නවා. එතකොට ඔයාගේ රිසල්ට් එකට යන්න ඒක හොඳ මේකක් වෙනවා. ඉතින් මෙහෙම තමයි ප්ලෑන් එක යන්නේ. අර සකිවේ ලයිව් පුළුවන් තරම් ළමයි ඉන්න කියන එක කියන්නේ පුළුවන් තරම් අපි ළමයින්ට යොමු කරන්නේ ලයිව් ඉන්න කියන්නේ. දරුවෙකුට අපහසුතාවයක් තිබුණොත් රෙකෝඩින් බලන්න පුළුවන්. ඔව් දැනුම මම හිතන්නේ මේ අපේ හොට්ලයින් එකට ගොඩක් මේ අපේ බලලා කීප දෙනෙක් දැනුවත් කරා. මේ අපේ කෝඩිනේටර්ස්ලා කීප දෙනෙක්ම කිව්වා මේ වෙනකොට හොට්ලයින් වලට ගොඩක් මැසේජ් එනවලු කාලගුණය නිසා මේකට සම්බන්ධ වෙන්න බැහැ. මේ තාම රටේ තත්ත්වය අපත්තුන්නේ නැහැනේ. තාම සමහර පැතිවල මේ පීඩාව තියෙන නිසා. මේ අනිත් එක මේ මම කියන්න ගත්තේ මේ දැන් ළමයින්ට ඔන්ලයින් පාඨමාලාවල තියෙන ලොකුම අවුල ළමයින්ට ලයිව් ඉන්න කැමති නැති ලයිව් ඉන්න එක බෝරින්. ඒ නිසා මේ අපේ එකේදී ළමයි ටික දවසක් යනකොට ඊළඟ සෙෂන් එක ලයිව් තියෙන කී කවද්ද කියන එක ගැන හිත ඒ කියන්නේ ඒක බලන්න උවමනාවෙන් පොඩි කුතුහලයකින් ඉන්න මට්ටමක් ඇති වෙයි. අපි ඇත්තටම මේ ඔන්ලයින් ඉන්නේ අපි භෞතිකව නැත්තේ ළමයි ඉස්සරහා විතරයි. වැඩ පිළිවෙලේදී අපි ඒ සතිය පුරාවට අපි ඒ කියන්නේ රිටර්න් කරේ භෞතිකව ඉන්නවා. ඒක ඉන්නවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් මේ පැත්තේ ඉන්න එකෙක් එහා පැත්තට නතර කරන්න ඕනේ. කොහොම හරි මෙහෙම අල්ලලා නතර කරනවම තමයි. මොකද ඒකට තමයි මේ ප්ලෑන් එක හැදුවේ. මේක මාස ගණනාවක් හරිද සති ගණනාවක් දින ගණනාවක් අධ්‍යයනය කරලා එක එක තැන්වල විවිධ අත්දැකීම් තියෙන විශේෂ ප්‍රාගුණ්‍යයක් තියෙන මේක ගැන තාක්ෂණික ශිල්පීන් පවා හරිද මේ ගැන විශේෂිතව දන්න පිරිසක් තමයි මෙතන ඉන්නේ. එතකොට මේ පිරිසත් එක්ක තමයි මේක යන්නේ. මොකද ප්‍රවීණයෝ ඉන්නේ ශාස්ත්‍රයේ. දැන් කෙමිස්ට්‍රි උගන්වන්නේ සර් මම හිතන්නේ කෙමිකල් ඇන්ඩ් ප්‍රොසෙස් ඉන්ජිනියර් අපේ මගේ අයියාගේ බැච් එකේ සර් කෙනෙක්. එතකොට කෙමිස්ට්‍රි තමයි උගන්වන්නේ. ඉතින් බයොලොජි උගන්වන්නේ අපේ ජීව විද්‍යාව සම්බන්ධව ડોක්ටර් කෙනෙක්. ආයුර්වේද වෛද්‍යවරයෙක්. එතකොට දිල්ෂාන් සර් එයා ඒ සම්බන්ධව ප්‍රාමාණිකයෙක්. ෆිසික්ස් උගන්වන්නේ යාන්ත්‍රික ඉංජිනේරු මෙකැනිකල් ඉංජිනේර් මොරටු යුනිවර්සිටි එකේ අපේ සුපුන් සර් කම්බයින්ඩ් මැත්ස් උගන්වන්නේ කොළඹ මැත්ස් කරපු මම. ඒක මම හිතන්නේ මීට වැඩිය මේක මේ ගැළපිල්ලක්. අනිත් එක මේ අපි මේ ගුරුවරු ටික වෙන වෙනම ඔන්ලයින් කරන්නේ නැතුව මේ ප්ලැට්ෆෝම් එකක කරන්නේ කෙමිස්ට්‍රි ගුරුවරයා ළමයාගේ ෆිසික්ස් වල අවුලක් තියෙනවා නම් ඒක ගැන අවධානය යොමු කරනවා. දැන් වෙන වෙනම කරන ඔන්ලයින් වල ළමයාට ඕන වේ එක කෙමිස්ට්‍රි වලට එක පන්තියක් හොයාගන්න වෙනවා. ෆිසික්ස් වලට තව එකක් හොයාගන්න වෙනවා. මැත්ස් වලට තව එකක්. නමුත් මේක හිම නෑ. ගුරුවරු අතර අන්‍යෝන්‍ය සම්බන්ධය තියෙන නිසා ළමයෙක්ට එක විෂයක වෙන අවුල් ටික අනිත් ගුරුවරයාත් එක්ක කතා කරලා සමහර ළමයා කැමති නෑනේ.
ගුරුවරයාගේ මුන්ට කියන්නේ. ඔව්. එතකොට මැත්ස් වල අවුලක් තියෙනවා නම් ෆිසික්ස් සර්ට කියනවා. සර් පොඩ්ඩක් මේ විදිහට අර ටික කරලා දෙන්නකෝ. කරන්න කියන්නකෝ සර්ට. ඒතර මේ ගුරුවරු අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙන නිසා ළමයාට වෙන විෂයක අවුලක් වුණොත් අනිත් ගුරුවරයා මැදිහත් වෙලා ටයිම් එකත් හදලා දීලා ඒ වැඩේ සුපිරියට නම්බරේ හරහා ළමයා මොනිටර් වෙන නිසා මේ පේරන්ට්ස්ලාට ඉන්ඩෙක්ස් නම්බරය දැනගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට අපිව කන්ටැක්ට් කරලා එයාගේ ප්‍රෝග්‍රස් එක කොහොමද කියලා ගන්න පුළුවන්. මොකද මේ පැත්තේ බෑක් එන්ඩ් එකේ අපේ ගාව ඩීටේල්ස් තියෙනවා. විස්තර තියෙනවා. ඔව් පර්සනල් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුත් අපි ඉන්න නිසා එතන ඩිල්ෂාන්ස් හදිස්සියම අපිත් එක්ක එකතු වෙනවා. ඔව් ඩිල්ෂාන්ස් එන්න. ඔව්. එහෙනම් මං හිතන්නේ මේ අපේ වැඩේ ගැන සහ ගෝලයම ගන්න පුළුවන්. ඔව්. මේකට මම හිතන්නේ මගේ ගෝලයෙක් ඉන්නවා මේ විශේෂ ගෝලයෙක් මේ විශේෂ ගෝලයෙක් මාත් එක්ක ඉන්නවා. අපේ මේක ප්‍රසන්ටේෂන් හරි. ගෝලයව ගන්නකෝ ඔයාගේ ගෝලය. මගේ ගෝලයා දසිත් තරුෂ කොඩිතුවක්කු තර්ස්ටන් එකේ පුතෙක් ගිය අවුරුදු විභාගෙ ලිව්වේ. IT වලින් විභාගෙට ලිව්වේ 2024 යාට ඒ තුනක් දැම්ම. ඉතින් සාමාන්‍යයෙන් ඒ තුනක් දානවා කියන එක අමාරු වැඩක්. මොකද IT වලට එකක් ගත්තොත් කම්බයින්ඩ් මැත්ස් වලට එකක් ගන්නවා කියන්නේ ටිකක් ඒක හරි සීමිත අවස්ථා තියෙන එකක්. IT වලට ඒ තිබ්බත් මැත්ස් වලට ගන්න මොකද අමාරුයි ඒක ගන්න. ඉතින් ඒ පුතා මම හිතන්නේ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. වීඩියෝ එක පුතේ ඔන් කරගන්න පුළුවන් නම් හරි. එහෙනම් එයා පොඩ්ඩක් විස්තර කරා. එයා ටිකක් ඔන්ලයින් පේපර් ක්ලාස් වලටත් ආවා. සායි ඩිස්කෂන් වලටත් හිටියා. අපි කතා කරගෙන යමු පුතා. ඔයා කියාගෙන යන්නකෝ ආගේ අත්දැකීම කොහොමද කියලා. IT කරන ගමන් කොහොමද මැත්ස් එක බැලන්ස් කරේ කියන එක ගැන. දැන් පුතේ ඔයා දාපු ඩිග්‍රී එක මොකද්ද? කොළඹ කැම්පස් එකේ කම්පියුටර් සයින්ස්. ඒ බැච් එකේම තමයි හිටියේ ලංකාවේ අඩුම වයසකින් A level කළේ. ඒ තුන දාපු රල්ලිකා විද්‍යාදුවත් විශාඛ එකේ. එතකොට එයා O level ඉවරලා හැම මේ level කරපු කෙනෙක්. එයාත් මගේ ගෝලෙක්. එතකොට ඒ වගේටත් මම උගන්ලා තිනවා. සාමාන්‍යයෙන් කියවන්නේ නැහැ සාමාන්‍යයෙන්. වැඩේ කරලා පැත්තකට නාම මිසක්. මොකද එතකොට මේ ඒ දුවත් මගේ පන්තියයි. එයාත් මගේ ෆැකල්ටියටම මැත්ස්ම කරන්න මගේ වගේම හරි මැත්ස් ඉගෙන ගන්න ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ දර්ශනත් මතක ඇති. විශේෂත්වය මෙන්න මේකයි මේ පුතාව මම ගෙන්නන්න මෙතෙන්ට හේතුව උනේ. මෙයාගේ තාත්තා එකපාරක් ওই පේරන්ට්ස් මීටින් එකක් ගත්ත වෙලාවක මට කිව්වා ඒ තුනක් ගත්තොත් මම පුතාට තෑග්ගක් කරන් දෙනවා කියලා. ඉතින් පුතා ඒ තුනක් ගත්තා. සහ පුතාට ඒ වෙනුවට තෑග්ගක් හම්බුණා. තෑග්ගේ වටිනාකම වෙන්නේ 1,45 ලක්ෂයක වගේ වටිනාකමක් තියෙන BYD වර්ගයේ මෝටර රථයක් මෙයාට ඒ තුනක් ගත්තට හම්බුණා. ඉතින් එතකොට දැන් පුතාගේ මම දකින විශේෂත්වය තමයි යාට ඒක හම්බුණත් යාට ඒ තරම් වත්කමක් මේ වෙනකොට අවුරුදු 20 වෙනකොට තිබ්බත් මම හිතන්නේ මම දැක්ක පෝස්ට් එහෙම දානවා 10 11 ICT උගන්වනවා හරි එහෙම කියලා. ඉතින් මම කියන්නේ ඒක පට්ට කොළ ටිකක්. මොකද අර තියෙන දේවල් එහෙම දියාගෙන මෙයා බලනවා ළමයි ඕගොල්ලොත් ඒක බලන්නේ. ඒ තියෙන දේවල් එහෙම දියාගෙන එයා එතනින් උඩට එන්න තව try කරනවා. ඒ කියන්නේ එයාට තියෙන දේවල් තියෙනවා. නමුත් අර එයා එතනින් try කරනවා. ඊට පස්සේ දැන් මේක බලන්න සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් අපිට ඒ තුනක් දැම්මට එහෙම වාහනයක් හම්බෙන්නේ නැහැ නේ කියලා. නෑ ඒත් උගලගේ තාත්තලා පුතේ ගත්තොත් ඔයා ওই වයසට ගේනකොට සාමාන්‍යයෙන් කෝටියක් විතර වියදම් කරලා තියෙනවා. එතකොට ඉතින් කෝටියක් වියදම් කරලා දිනවා. ඕක ඒකෙන් ඔයා ප්‍රයෝජනයක් ගන්න එක ඔයාගේ වැඩක්. ඉතින් තර්ෂට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ කෙටි දැනුම් දීමකින් ආවට මේ මම හිතන්නේ එයා මේ දවස්වල විශේෂ ඔය සස්නක සංසද කියලා ඔය කැම්පස් යන ළමයි එකතු වෙලා කරන ඔය ප්‍රොජෙක්ට් එකක් ඉන්නවා. ඔය ආධාර එකතු කරන එකකට
හරි එහෙනම් මේ අපි තරුෂට සමු දෙමු. මේ මට හරි, තියෙනවා thank you. පොඩි ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්න? දැන් බඩගිනි අපිට. ඒ කියන්නේ දැන් අපි ඔක්කොම විස්තර කරලා දැන් ඔක්කොම ඔයා මේ බඩගින්න ඇති වෙන විදිය ගැන ජීව විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කරන්න එපා. මොකද මටත් බඩගිනි. දැන් අපිට ඇත්තටම බඩ දැන් කට්ටියටත් බඩගිනි. හරිද? දැන් මෙයාලා බලන්න දැන් හරි. අපිට දැන් පැහැදිලි. හරි සුපර්විෂන් කියන්නේ සුපිරි වැඩක් ඔක්කොම පැහැදිලි. දැන් මේකට ජොයින් වෙන්නේ කොහොමද? මේ වැඩෙත් එක්ක ඉන්නේ කොහොමද? දෙසැම්බර් මාසේ වැඩේ යන්නේ කොහොමද? ඔය ගැනත් අපි පොඩ්ඩක් කියන්න එපා. එතකොට මේ බඩගිනි කියලා නැගිටලා යන්න බෑ. පැය 3ක් ක්ලාස් එක තියෙනවා. ඔව් ක්ලාස් එක අතර කෑවට නම් ප්‍රශ්නයක් නෑ මට නම් අතර. මම එහෙම සාමාන්‍යයෙන් කියන. මගේ කනවද නෑනේ? නෑ මම කන්නේ නෑ. මම කන්නේ නැහැ. මේ කෑවට ප්‍රශ්නයක් නෑ සාමාන්‍ය ජීව විද්‍යාව වගේ විෂයක් හොගන්නත් අපි පොඩ්ඩක් අර. එහෙම හිතන්න කෑවට කමන්නේ. ටොයිලට් එකට ගිහිල්ලා පැලවෙන්න බෑ. දැන් සමහරව මෙහි අපි උගන්වනවා ඌ රවුමක් දාලා එනකොට පන්ති ඉවරයි. ඔය සමහර අය අම්මත් එක්ක පොල් ගානවා. එහෙම ජින්ජි දානවනේ. දැන් ඔන්ලයින් පන්ති යනවා. ඔන්ලයින් පන්ති යනවා. ඔන්ලයින් පන්ති යන අතරේ කුස්සියට ගිහලා බලලා ෆ්‍රිජ් එක අරිනවා. ඔව්. අර ඒ පන්ති අපි උගන්වනවා. වෙලාව 7යි ෆ්‍රිජ් එක අරිනවා. අර වෙලාව 7යි ෆ්‍රිජ් එක කරනවා. ඒ 7:00ටත් එයා එහෙම වටයක් ගහනවා ෆ්‍රිජ් එක අරිනවා. එයාට හිතෙන්නේ නැහැ ඒක පාට මේක ඇතුළට මුකුත් එහෙම දේවල් පහළ වෙන්න පුළුවන් වගේ එකක් කර එහෙම අපි අර සාන අපි අර බලන්න මොන හරි එනවද කියලා. මැජික් බොක්ස් එකක් මාර මේක මාර වේගකින් බලන්න හරි අපි යන් වැඩේට මේ ඉතින් පුතේ ඔයාලට දෙසැම්බර් මාසේ ලංකාවේ ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් ඔයා ඒ කියන්නේ අපි කියන්නේ අපි විශේෂයෙන්ම කියන්න ඕන කැලලක් තියෙනවා අපි කියමු. ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් ඕනිම කෙනෙක්ට වැඩෙත් එක්ක එකතු වෙන්න පුළුවන් අපේ WhatsApp community එකට join වෙන්න. WhatsApp community එකේ තාමත් නැත්තම් අපේ hotline එකට message එකක් දෙන්න. ඔයාලට link එකක් එවාවි. ඒකට join වෙන්න. දැන් අද දවසේ වැඩේට set වුණු හැමෝම open seminar link එකෙන් ඒ community එකට join වෙන්න. ජනවාරි මාසේ ඉඳලා අපි site එකෙන් තමයි වැඩේ යන්නේ. එතනින් එහා පැත්ත වාව site එකට register කරගන්නවා. මේ recording බලන දරුවෙක් මේ recording එක බැලුවා කියලා අපිට hotline එකට message එකක් message අපි අර group link එක දෙමු. ඔව්. දැන් මෙතන ගොඩක් ඉන්නේ රෙකෝඩින් බලන්න තමයි මොකද මේ මොහොත වෙනකොට මේ මාසෙට. ඔව් මේ මාසෙට නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ මේ අපේ ගෙවින් ක්‍රම ගැන තියෙන. ඉතින් ඔයාලට මේ ප්‍රෝග්‍රෑම් එකේදී full payment එකක් installment විදියට ගෙවන්න පුළුවන් සහ monthly විදියට payment option 3කට payments කරන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් එකේදී. ඒ වැඩි ඔයාලට හම්බ වෙන opportunities වෙනස් වෙනවා. අපි මේ පිළිබඳව දැනුම් දෙන්න. ඉතින් දෙසැම්බර් මාසේ වොරි වෙන්න එපා. දෙසැම්බර් මාසේ සම්පූර්ණයෙන්ම ඔයාලට සියලුම classes සඳහා ඔයාලට IT එකටත් ඕන නම් ඇවිල්ලා බලන්න පුළුවන් බයෝගන් එකට IT මොන වගේද දන්නේ නැහැ කියලා. ගිහලා බලත හැකි වෙන වැඩක් නැත්නම්. හරිද? ඊළඟට අපේ මෙහෙවර. හරි? අපේ මෙහෙවර කියන කෑල්ල තමයි මම කියන්න පොඩ්ඩක් කියන්න ඕනි කියලා. මොකද මේ මොහොතේ වෙනකොට මම හිතන් ටියුෂන් එක ඇතුලේ සෑහෙන්න සහ සමාජය ඇතුලේ සෑහෙන දේවල් ටිකක් යනවා. මම හිතන්නේ මම දැකපු ලොකුම ව්‍යසනේ මට කියන්නේ මගේ ඔළුවේ අර අපේ ඔළුවේ පොඩි කාලේ මතකයක් තියෙනවනේ මොකක් හරි. දැන් මම දැකපු අර කියන්නේ මැරෙනවා කියන එක නැත්නම් මලගයක් කියන එකේ මගේ තියෙන දිගුම මතකේ තියෙන අපේ සීය නැති වෙච්ච එක. මට මම ඇත්තට ඇත්තටම පුංචි අවුරුදු 3ක්ද කොහෙද. නමුත් මට ඒ වගේ එකක් තියෙන ඔළුවේ හැදිච්ච එකක්. ඒක ෆොටෝ එකකින් හරි මොකකින් හරි වෙන්නේ නැති. මට මේ ව්‍යසනකාරී කියන කෑල්ල ඔළුවේ හැදිච්ච අවස්ථාව තමයි සුනාමිය. සුනාමියෙද්දි මම ශිෂ්‍යත් එළියලා. අම්මත් එක්ක පොලේ ගිහිල්ලා ආවා. ඊට පස්සේ ටීවී එක දැම්මට පස්සේ මූද කොට ගාලා මම ටක් ගාලා විදුලට ගිහලා බලලා මම ඉන්නේ කඳු කරේ. සූරියකන්දගේ ලස්සන ඔය සිංහරාජ පැත්තේ ගමක. මාතර හිටියා කියලා මට. මාතර තමයි ඉස්කෝලේ. ඉස්කෝලේ. මම ඒ කියන්නේ පොඩිනේ ශිෂ්‍යතලිය මම එළියට බහලා බැලුවේ කන්ද උඩින් මූද එනවද කියලා කියන්නේ. ඒ වගේ බයක් වෙච්ච තැනක් මං ඊට පස්සේ ලංකාවේ දැකපු ලොකුම ව්‍යසනේ මේක. මේක ඇත්තම කතන්දරේ. ඒක මම අර ගණනය කිරීම වල තියෙන වාර්ෂික වර්ෂාපතනෙන් 10%ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි උගන්වනවා ඔය තියෙන සැවානා කියලා සැවානකුවන් සර්ට මැවෙනව නේද පිච් එක. නෑ අර පොලිමේ බැංකුවේ පොලිමේ ඉද්දි අර ඇනිමල් ප්ලැනට් එකේ ටීවී එකේ දාලා තියෙන්නේ අර පැතුරුණු තෘණභූමිය තැනින් තැන ගස් තියෙන චීටල් දුවන සීන් එකක් තියෙනවා. ඔව් හරියට. ඒ සැවානා වලට තියෙන ලාක්ෂණික භූදර්ශනය. ඔය සැවානා වල වාර්ෂික වර්ෂාපතනේ මිලිමීටර් 500. වර්ෂයටම වහින්නේ 500. මම දැක්ක එක 28 වෙනිදා හරි 29 වෙනිදා අපි සෙමිනාර් කරන්න ඉන්න දවසේ මහනුවරට වැට්ට 500. එක දවසේ. ඒ සෑහෙන ජල කඳක් ඒක. ඒ කියන්නේ මේ වගේ එකකින් සෑහෙන ලොකු වැඩක් කරන්න පුළුවන්. ඉතින් ඒ කරපු ඒවා තමයි අපිට පේන්න තියෙන්නේ. තාමත් ඉතින් හොයනවනේ. සෑහෙන ලොකු ගැටලුවක් ඇතව ලංකාවට වෙච්ච ලොකුම ව්‍යසනයක් විතර. ඒකට හේතුව මේ සාමාන්‍ය සුලි කුණුවට්ටුවක් ක්‍රින්කෝලින් ඇතුල් වෙලා උඩට යන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. දැන් මේක මැදින් ගියානේ. ඒකත් එක තමයි ලොකු ගැටලුවක් උනේ. ඉතින් මේ ව්‍යසනකාරී තත්ත්වය හැම වාගේ යාළුවෙක් ඔයා දන්න කෙනෙක් ඔයාට මොන හරි ගැටලුවක් වෙනවා පුතේ හොට්ලයින් එක දැනුවත් කරන්න. ඉතින් අපි ලොකු තීරණයක ඉන්නවා ඒ සම්බන්ධයෙන්. අපි සම්පූර්ණයෙන්ම විභාගයේ දක්වාම
මේ සම්පූර්ණ කෝස් එකේ ශිෂ්‍යත්වයක් ඔයාලට දෙන්න ලෑස්ති. ඒක අපි තීරණය කරලා ඉවරයි. ඉතින් ඔයාට මොනවාම ගැටලුවක් තියෙනවා නම් කියන්න අපි ඒ වෙනුවට පෙනී සිටින්න. මම මේ ගුරුවරු හතර දෙනා එකතු වෙන්නත් ප්‍රධාන හේතුවක් මුදල්ම නෙමෙයි නේද? මුදල්ම නෙමෙයි අත. තමයි නම. මුදල් තමයි සාමාන්‍ය ඕනි දෙක පදනම. නමුත් ඊටත් වඩා දෙයක් තියෙනවා. ඉතින් අපි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් දෙන්න ඕනේ කියන තැන අපි හතර දෙන්න ඕනි තැන කියලා තමයි අපි ඉන්නේ. ඊළඟට ඉතින් අපේ හොට්ලයින් එක මෙන්න මේක පොඩ්ඩක් ඔයාලා දැන් කොල කෑල්ලක හරි ලියලා සහ ෆෝන් එකේ සේව් කරලා තියාගන්න. මේක තමයි අපේ හොට්ලයින් එක 077යි 685යි 9938. ඉතින් මේක අමතක කරන්න එපා. ඔයාලට තියෙන ඕනිම ගැටලුවක් හොට්ලයින් එකට කතා කරන්න. කතා කරලා විසඳ ගන්න පුළුවන්. ඒ වගේම WhatsApp message එකක් දෙන්න. ඔයා කමියුනිටි එකේ නැත්තම් රෙකෝඩින් එක ඉවරනකම් බලපු දරුවෙක් න අනිවාර්යයෙන්ම message එකක් දෙන්න. මේක රෙකෝඩින් බලන ලොකු සෙට් එකක් ඉන්නවා. ඉතින් එයාලට කියන්නේ අනිවාර්යයෙන්ම මේ නම්බර් එකට message එකක් දෙන්න පුතේ. එතකොට ආව කමියුනිටි එකට ඇඩ් කරાવી. සහ ඔයාට ඒ ලැබෙන දේවල් ටික දෙසැම්බර් මාසය පුරා ලැබෙයි. ඉතින් අවසාන වශයෙන් තියෙන ඉතින් අපි වැඩේ සුපිරියටම පටන් ගමු කියන එක මම අපේ අනිත් සර්ලා දෙන්නට කතා කරනවා. ඉතින් අපි ලොකු කාලයක් ගත්තේ නැහැ. ලොකු කාලයක් ගත්තේ නැහැ. ඔව් දැන් අපි පොඩි ටයිම් එකක් දෙමු. ඔයාලට තියෙන ගැටලු මොන හරි තියෙනවා නම් අහන්න කමෙන්ට් එකට දාන්න පුළුවන්. සහ මේ අපි සෙට් එකෙම ඉන්නවා. ඔව්. කමෙන්ට් එකට දාන්න පුළුවන් මේ වගීෂ්. කැමරා එක zoom out කරන්න. ළමයින්ටත් ගැටලු තියෙනවා නම් අපි අහන අවස්ථාවක් දෙමු නේ. කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා තියෙන ඕනෙම ගැටලු ඔව් බනිනවා නම් බනින්න පුළුවන්. හරි. එහෙම බනින්න බලාගෙන පිරිසක් නැතුව ඇති නේද සර්? නෑ සමහර සර්ලා ඇවිල්ලා තියෙනවා. අපි ඕක බලන්න. සමහර සර්ලා ඇවිල්ලා ඒ සර්ලට කතා කරලා බයි නෑ ඉතින් කමන්නේ. ඒ සෙල්ලත් මම හිතන්නේ මොනවා හරි ඉගෙන ගන්න. ඉගෙන ගන්න ඇතින්. මොකද හොඳ දෙයක් කරන්න එපේ කාට උනත්. දෙයක් හරියට කරන්න මෙහෙමයි කියන්නේ. වෙන්නත් ඕනේ නේ. ඔයාලට තියෙන ඕනිම ගැටලුවක් ප්‍රෝග්‍රෑම් එක ගැන හෝ නැත්නම් මේ වැඩේ ගැන හෝ නැත්නම් ඔයාලට පැහැදිලි වෙච්ච නැති තැනක් තියෙනවා නම් අහන්න. සාමාන්‍ය මම දකින විදිහට මම පන්තිත් කරන දෙයක් සාමාන්‍ය ඒක ප්‍රශ්නයක් කියනවා රෙකෝඩින් දිගටම බලන්න පුළුවන්ද කියලා. ඔව් රෙකෝඩින් අන්ලිමිටඩ් බලන්න පුළුවන්. හරි රෙකෝඩින් අන්ලිමිටඩ් ඔයාලට විභාගයේ දක්වාම රෙකෝඩින් බලන්න පුළුවන්. ඒක හොඳ ප්‍රශ්නයක්. ඔව්. හරි. ඒ කියන්නේ ප්‍රශ්න නැහැ කියලා කියන්නේ මම නම් කියන ළමයිට ඉගෙනුවට පස්සේ අතාවේ. පේපර්ස් කරන්න කොහොමද කියලා අහනවනේ. පේපර්ස් මෙහෙමයි පුතේ. පේපර්ස් අපේ සතියක් ගානේ පේපර්ස් තියෙනවා පේපර් ක්ලාස් එකේ. වෙනම පේපර් ක්ලාස් එක යනවා සුපර් පේපර් කියලා. එතකොට ඒකේදී ඔයාලට ෆුල් මාකින් එකක් හම්බ වෙනවා. ෆුල් ඩිස්කෂන් එක යනවා ලයිව් යනවා. හරිද? ඒ වැඩ ටික යනවා. මේකේදී අර අපිට සතියක් ගානේ වඩ පේපර් එකක් එවනවා කියන්නේ ටිකක් ප්‍රායෝගිකව ටිකක් කරන්න අමාරු වැඩක්. ඒක නිසා ඔයාලට PDF එකක් විදියට පේපර් එක ලැබෙනවා. ආ පේපර් එක ලියන්න පුළුවන්. ඔයාගේ අඩුපාඩු ටික ඉන්ස්ට්‍රක්ටර්ස්ලා කියයි. එතකොට ඒ අඩුපාඩු ටික හදාගෙන ඊට පස්සේ ෆ්‍රී සෙෂන්ස් විතර පාස් පේපර් ඩිස්කෂන්ස් ඒවත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ අඩුපාඩු ටික හදාගන්න තමයි තියෙන්නේ. පේපර්ස් විතරයි සර් PDF එවන්නේ. අපි ටියුට් ටික ඔක්කොම ගන්නට කලින් පිළිවෙලට ළමයින්ට අතරම ලැබෙන්න ක්‍රමානුකූලව ලැබෙන්න සලස්වනවා. ළමයෙක් දාලා තියෙන අවුරුදු 24යි ඒ ළමයා පළවෙනි පාර A level කරාලු. දෙවෙනි පාරත් A level කරා දෙවෙනි පාර C3ක්ලු තියෙන්නේ. මේ පාර සම්බන්ධ වෙලා කොට දාගන්න පුළුවන්ද කියලා අහන. මාස 8ක් තියෙනවා. අපි එහෙම කලින් දරුවොත් ඉන්නවා. යසස් සර් මොනවා හරි කියන්න බලන්නේ. ඔය කියන්නේ මේ මාසට හරියට මහන්සිලා වැඩ කළොත් පුතේ දවාට සිතුවිල්ල ඇවිල්ලා තියෙනවනේ. ඒක ක්‍රියාත්මක කරන එකේ පැත්තේදී අපේ වැඩ කොටස අපි හරියට කරනවා. මොකද මේ ප්ලෑන් එක මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ මෙහෙම අරමුණකින් තමයි. දැන් ඇත්තරම මෙතන මාස 8 ඇතුළට අපි කලින් නොකරපු ප්‍රමාණයේ වැඩ කන්දරාවක් කළ යුතුයි. එතකොට මේ වැඩ සටහනක් අපි ගාව තියෙන. එතකොට ඔයාලට ඒකත් එක්ක ඇඩ්ජස්ට් වෙලා මැනේජ් කරගෙන කරන්න පුළුවන්. ඉතින් අර පොඩ්ඩක් කර වෙන කරපු බාහිර වැඩ ටික පොඩ්ඩක් නවත්තන්න යනවා. මොකද නැත්තම් මේක මේ පැත්තේ මැනේජ් කරගන්න බැරි වෙන නිසා. අනිවාර්යෙන්ම උදාට ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක වයස ප්‍රශ්නයක් කරගන්න දෙපා. මොකද මීට කලිනුත් අපි එහෙම ළමයි ඉඳලා තියෙනවා. තව අර ප්‍රශ්නයක් අහන්න 2027 ළමයෙක්ට මේක සුදුසුද කියලා අහනවා. 2027 ළමයෙක්ට 27 ළමයෙක්ට නම් ටිකක් මේක ගැලපෙන එකක් නෑ. නමුත් අපි සුපර් තියරි ප්‍රෝග්‍රෑම් එකක් වෙනම වෙන 27 කෙනෙක්ට ගොඩක් දැන් හොට්ලයින් එකෙත් අහලා තිබුණා. 27 කට්ටියත් අහලා තිබුණා. 27 කෙනෙක්ට මේක කරන්න පුළුවන්ද කියන එක. රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකකදී ඔයාලට පාඩම් ටික කවර් කරගන්න එක තියරි ගැටලු හදාගන්න එක ඒ දේවල් ටික කරද්දී යම්කිසි මේකක් වෙන්න පුළුවන්. මොකද මේක ඕගනයිස් කරලා තියෙන්නේ 2026 level ටාගට් කරලා. එතෙන්දී පුතාට මොනවා හරි තියරි ගැටලු තියෙනවා. අපේ සුපර් තියරි එක හදලා තියෙන එකට. එහෙම තමයි LMS එක හදලා තියෙනවා. ඔයාලට තියරි එකට ගිහිල්ලා ඔයාට ඒ පාඩමේ මොනවා හරි ගැටලු තියෙනවා නම් निराකරණය කරගෙන ඉතින් ජොයින් වෙන්න පුළුවන්. වැඩේ කරන්න පුළුවන්. නමුත් අපි අර රෙකමන්ඩ් කරන්නේ 2026
ප්‍රථම වර හරි දෙවන වර හරි තෙවන වර හරි විභාගයට පෙනී සිටින දරුවෙක්ට කරන රිවිෂන් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට තමයි මූලික දැනුමක් අවශ්‍යයි ඇත්තටම. හැබැයි නමුත් මුලින්ම අර මූලික දැනුම තියරි එකෙන් හදා ගන්න පුළුවන්. අපි මුලින් ඉඳන් මුගන්නනවා ඔව් මුලින් ඉඳන් තියරි ටික යනවා පේපර්ස් ටික යනවා. නමුත් අර රිවිෂන් ප්‍රෝග්‍රෑම් එක තියෙන අපි කියන්නේ මොඩල් එකක් තියෙනවා. ඒ මොඩල් එක සමහර විට අර PO ඉගෙන ගන්න ළමෙක්ට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක සාපේක්ෂයි. ළමයින්ගේ හොඳ උද්‍යෝගයක් තියෙනවා නේද ප්‍රශ්න අහන්න කියන ළමයි වැඩේට පොඩ්ඩක් සෙට් වෙලා ඉන්නේ. වගේ චෙක් ප්‍රශ්න හොඳයි උනන්දුව. එක ප්‍රශ්නයක් අපිට මිස් වුණා වගේ. පොඩි තාක්ෂණික දෝෂයක් නෑ ළමයින්ට ඕන දෙයක් අහන්න පුළුවන් ඒක තමයි. බලලා කියන්න ප්‍රශ්නේ. ඔයාලට ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නේ කතා කරන්නේ ප්‍රශ්නේ තියෙන්නේ පොඩි තාක්ෂණික ගැටලු වෙනවන්නේ. මේ දවස්වල කාලගුණෙත් පොඩ්ඩක් හොඳ නැහැ. අය මේකට එද්දි ඔව් තව ප්‍රශ්නයක් අහනවා නේද සුමුස රුයි? ඔව් ප්‍රශ්න දිනන බද අහන්නකො ප්‍රශ්න ටිකක් දාන්නකෝ. යට ගියා මොකද අර ප්‍රශ්න රටක් ගලනකොට ටිකක් ඔව් ගියා. ගොඩක් එක දිගට ප්‍රශ්න කට්ටිය දැම්මා ඒකයි උනේ. ඔව් උතරින් අපේ ඩීල් චාර්ජ් අපිට ප්‍රශ්න කියන්න. ඔව් අර එක හොස්ට් එක කරන්නේ ප්‍රශ්නේ නේද? අපි මෙහෙම කරමු නම් අපේ මේ හොට්ලයින් නම්බර් එකටත් දාන්න පුළුවන් නේද ළමයින්ට ගැටලුවක් තිබුණොත් මොන හරි දෙයක් WhatsApp වලට. ඔව් ඒ ප්‍රශ්නේ දාපු අය පොඩ්ඩක් පුතේ අනිත් කෝ-හොස්ට් එකට මැසේජ් එකක් දාන්න අර හොස්ට්ලා දෙතුන් දෙනෙක් ඉන්නවානේ මේ වැඩේ වෙනකොට අර මොකද Zoom එකෙත් ඔය settings වල පොඩි වෙනසක් තියෙනවා කලින් අර එක දිගට ඔව් ඒක අවුලක් නෑ නේද අපි ඩීල් chance එක දෙමේ. එක සබ්ජෙක්ට් එකකට විතරක් උනත් ජොයින් වෙන්න පුළුවන් නමුත් අපි දරුවෙකුට ඒක පුතේ මෙහෙමයි දැන් අපි කියන්නේ පේමන්ට් ඔප්ෂන් ගැන අපි ලොකුවට කියන්න යන්නේ දෙසැම්බර් මාසයේ නිසා අපේ පේමන්ට් ඔප්ෂන් වල මම ඔයාලට කිව්වා ෆුල් පේමන්ට් මෙතඩ් එකක් තියෙනවා ඉන්ස්ටෝල්මන්ට් පේමන්ට් මෙතඩ් මන්ත්ලි පේමන්ට් මෙතඩ් තියෙනවා මේකෙදි ඔයාලට කෙමිස්ට්‍රි විතර නම් කරගන්න ඕනි කෙමිස්ට්‍රි වලට විතරක් මේ පේමන්ට් ඔප්ෂන් ටික තියෙනවා ප්‍රිසිස් නම් කරගන්න ඕනි ප්‍රිසිස් වලට විතරක් මේ පේමන්ට් ඔප්ෂන් ටික තියෙනවා ඔයාලට ප්‍රිසිස්ුයි කෙමිස්ට්‍රි දෙකම කරගන්න ඕන නම් ඒකටත් මේ ඔප්ෂන්ස් ටික තියෙනවා දැන් උදාහරණයකට අපේ දැන් මේ වෙනකොට ඇග්‍රි නෑ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ ඇග්‍රි කරන දරුවෝ ඉන්නවනේ ඔව් ඒතර ඇග්‍රි කරන දරුවෙට ප්‍රිසිස් වැඩක් නැහැ එතකොට එයාට කෙමිස්ට්‍රි බයෝයි තමයි ඕනේ දෙන්නක සබ්ජෙක්ට් එක තමයි ඕනේ. එතකොට එයාට බලනවා එයාට මේ දෙකට විතරක් මේ පේමන්ට් ඔප්ෂන් වලින් කරලා වැඩෙත් එක ජොයින් වෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නෑ. අපි ඒ ටික ගැන වෙනම දැනුවත් කරමු. ජනවාරි වලදී අපි ඒක ගැන දැනුවත් කරනවා. දැනට පුතාලට ඇවිල්ලා ක්ලාසස් වලට ජොයින් වෙලා ඕන එකක් බලන්න. සරලවම කිව්වොත් එක විෂයක් විතරක් බලන්නත් පුළුවන්, ජොයින් වෙන්නත් පුළුවන්, විෂයන් දෙකම ජොයින් වෙන්නත් පුළුවන්, විෂයන් තුනම ජොයින් වෙන්නත් පුළුවන්. පොඩි වෙනසක් තියෙන විෂයන් තුනම ජොයින් වුණාම ළමයෙකුට ෆුල් පේමන්ට් වලදී විශේෂ ඩිස්කවුන්ට් එකක් එහෙම ලැබෙන එක විතරයි. ඒ කියන්නේ මේ පේමන්ට් ඔප්ෂන් වලදී ඔයාලට ලැබෙන ඔපචුනිටිස් වල වෙනස්කමක් විතරයි තියෙන්නේ. ඔයාලට කැමති විදියට ඒක චොයිස් කරන්න පුළුවන් විදියටම වෙබ්සයිට් එක නිර්මාණය කරලා තියෙනවා. ඔයාටම අර සාමාන්‍යයෙන් අපි දැන් ඔය අලිබබා හරි මොනවා හරි දරාස් හරි මොකකට හරි කියලා මොකක් හරි පංචස් කරද්දී ඒ තියෙන අයිටම් එකටම ඔයාලට මේ සාමාන්‍ය වෙබ් එකක් වැඩ කරන විදියටම තමයි යන්නේ. සර් වැඩේ මාරයි මම 2027 සර් ඒත් එනවා බයෝ තමා අවුලකට තියෙන්නේ ෆිසික්ස් කෙමිස්ට්‍රි බයෝ තුන් දෙනා කතා කරපු විදියෙන් උගන්වන විදිය කොහොමද කියලා තේරුණා සර් ගම් වතුර සර් පොත් ඔක්කොම ගියා මම අනුරාධපුරේ කියලා දාලා තියෙනවා හරි අපිව කන්ටැක්ට් කරන්න පුතේ මේ හොට්ලයින් එක තියෙනවා හරි මැට්ස් කරන්නේ නැහැ සර් ළමයා බයෝ කරන්නේ ඔව් බයෝ කරා ඒ නිසා දරුවෝ මේ හොට්ලයින් එකට දාන්න අපේ ටියුට්ස් එක්කම පරණේවත් ඒ වගේම ගම් වතුරට ගියා නම් බය වෙන්න එපා අපේ ඉන්න ළමයින්ගේ කියන්නේ 27 දරුවෙක් කියලා තිබුණා 27 ළමයින්ගේ නෝට්ස් හරි ඔයාලට PDF කරලා හරි PDF ඒවා ටික අපි print කරලා හරි ඔයා වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දේ supervision.lk එක විදියට අනිවාර්යයෙන්ම ඔයාලට කරලා දෙනවා. සර් තව ප්‍රශ්නයක් තියෙනවා. සර් මම 2025 ටෙක් කරේ මම ටෙක් වලට වැඩිය ආස නැහැ. මට සෙකන්ඩ් ෂයි එකේ බයෝ වලින් කරන්න ආසයි.
මේ කාලේ ඇතුළත කරගන්න පුළුවන් වේද කියලා මේක නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ. මොකද ඔයා කරපු සබ්ජෙක්ට් එක මුලින් කරපු සබ්ජෙක්ට් එක එක සයන්ස් වගේ හැබැයි මේ ඔයාට මේකේ තියරි කවර් කිරීමක් නම් කරගන්න වෙනවා. රිවිෂන් ප්‍රෝග්‍රෑම් සමහර විට ඒ දරුවට අපි දිල්ෂන්ස මේ දෙසැම්බර් මාසේ කොහොමත් ෆ්‍රී නේ. ඔව් එයාට ඇවිල්ලා එයාට පොඩ්ඩක් ඇවිල්ලා දවසක් දෙකක් බලනකොට එයාට තේරෙන්න පුළුවන් මේකේ කැපැසිටි කොහොමද වැඩ කරන්නේ කියලා සබ්ජෙක්ට් වල අර සාමාන්‍ය ටෙක් වගේ සබ්ජෙක්ට් එකක කැපැසිටි වලට වඩා ටිකක් වැඩි සයන්ස් සබ්ජෙක්ට් වල කැපැසිටි එක. මේ අපි ඇත්තරම වැඩි සුපීරියර් ප්ලෑන් කරලා තියෙන නිසා දරුවෝ කිසිම දෙයක් ගැන මේ චකිතයක් බයක් වෙන්න ඕනේ නැහැ. දැන් ලංස හොඳටම බඩගිනි ඇත්තට. දැන් නම් බඩගිනි. බඩගිනි ඇත්තට. එහෙනම් අපි දරුවන්ට මේ දිල්ෂාන්ස එකපාරක් කිව්වා මේ 11න් පස්සේ නම් කරන්නේ නිදිමතයි කියලා. මේ ඒක ඇත්තම කතාව අපි විහිළුවට කිව්වට මේ විද්‍යාත්මකව අපි එහෙම කිව්වේ. ඔව් විද්‍යාත්මකව පැහැදිලි කරනවා කියන්නේ මේ දරුවෙක් ගොඩාක් රැ වෙනකන් තියාගෙන මඩෝලා දරුවෝ ඊළඟ දවසෙත් වැඩ කරන්න එපේස. ඒතර අපිට මේක කරන්නේ අපේ වැඩේ කරන්න නෙවෙයි. දරුවට සහනයක් වෙලා අර මම මුලින්ම කිව්වේ හැමතිස්සෙම ගුරුවරයා ආත්මාර්ථකාමී වුණොත් මගේ සබ්ජෙක්ට් එක විතරයි මෙයාට ඒකක් ගන්න ඕනේ විභාගෙට කියලා. රෑ එළි වෙනකන් සෙමිනා තියලා හරි මොනවා හරි 18 වණියක් හරි මොකක් හරි නටලා අන්තිමට ඒ දරුවට ඊළඟ දවසේ සබ්ජෙක්ට් එක හරියට කරගන්න බැරිනොත් ඒක සමස්ත විභාගෙට ලොකු බලපෑමක්. ඔව් අපි ඉස්සෙල්ලා මෙහෙම ගියමු සර්. අපි අනිවාර්යයෙන්ම මේ දරුවන්ගේ ස්ට්‍රෙස් එක රිලීස් කරනවා. දරුවන්ට තියෙන සයන්ස් විෂන් වල ලොකු ස්ට්‍රෙස් එකක් නේ. ඒතර දරුවෝ සමහරවිට මේ ප්‍රෝග්‍රෑම් එකකට එන්ටර් වෙන්නත් හේතුව ඒ ස්ට්‍රෙස් එකත් එක්කමනේ. ඒ නිසා මේ ස්ට්‍රෙස් එකක් නැතුව ස්ට්‍රෙස් එක තියෙන එකත් අපි පීඩනය අඩු කරලා ළමයින්ගේ වැඩේ කොට දානවා කියලා අපි අනිවාර්යෙන් ගැරන්ටි කරනවා. එහෙනම් සඳ ඉඳලා වැඩේට සෙට් වෙන්න සහ කමියුනිටි එකේ අනිවාර්යෙන් අප්ඩේට් වෙන්න. දෙසැම්බර් මාස වාට කිසිම මේකක් නැහැ. වාට ලින්ක් එක ක්ලික් කරලා පන්තියට ඇවිල්ලා වැඩේ කොහොමද බලන් තියෙන්නේ කරන දේවල් ටික ටියුට් ටික ඔක්කොම ටික ගෲප් එකේ අප්ඩේට් වෙනවා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හොට්ලයින් එකට කතා කරන්න. එහෙනම් බොහොම ස්තුතියි අපේ වැඩෙත් එක්ක සහභාගී වුණාට. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක් වෙන්න කියලා සහ පරිස්සමින් වැඩ කරන්න කියන එකත් මේ සඳුදා ඉඳන් පන්ති ටික පටන් ගන්නවා සහ කමියුනිටි එකේ හැමතිස්සෙම අප්ඩේට් එකේ ඉන්න. ඔයාව දැනුවත් කරන්නේ ඒක හරහා අපි. ඉතින් වැඩෙත් එක්ක එකතු වෙලා බලන්න. හරි. එහෙනම් හැමෝටම ආයිබෝවන්. හරි. supervision.lk හරි අවුල ඉවරන ළමයි ගොඩක් කමෙන්ට්ස් දැම්මන්නේ. කමෙන්ට්ස් ගොඩක් ආවා. මේ දැනුත් තාම මේ chat එකේ ඉන්නේ කොයි මේ හතක් තියෙනවා. 2021 විශේෂ බැච් එකක් නේද? ඉතින් ඒ පහ බලන්න බෑනේ අපිට. ඒ වුණාට උන්ට අපි කමෙන්ට්ස් දැම්මන්නේ. නෑ ඒක වහල්. මේ කියන අර කමෙන්ට් එක මාර වටිනවනේ. අරක මාරු අර ගම් අතරට නෑ නෑ ඒක නෙමෙයි. ඔව් ඒක නෙමෙයි අර මේ සර්ලා කරන වැඩේ සුපිරියර් කරනවා කියලා තිබුණේ. ඒනේ. එකෙකුට වැදුනා කියන්නේ අනිත් උන්. කමෙන්ට්ස් ටික ගොඩක් තුනක් අනුරාධපුර නිකන් ඉන්නකොට 10ක් ආවා කියලා තුනක් ගන්න පුළුවන් ටක් නෑ මගේ සෙට් එකක් ඉන්න අන්තර මම ඔන්ලයින් වැඩි මම උන්ට දැනගෙන නැහැ හතෙන් දෙකට දාලා යාළුවෝ ටිකට කියන්නේ. අපි ඉබ්බට අකුල ගමු. මොකද? මොකද ඒක මෙසේජ් එක? නෑ නෑ අර 27 ළමයි ෆොටෝ එක ගන්න ඌ රිප්ලයි කළා ඉතින් ගොඩක් මේ ඕපන් මේ පාරේ නෝ ආව කවුද මේ ඕපන් සෙමිනාර් එකට මාව ඇඩ් කරලා මේ ඇඩ්මින් දියන් නැත්තම් මේ මල මේ මුන් තමයි කෙලුවේ ඒ වෙන ගෲප් එකකට මම යන්නේ අර ක්ලික් කරාම ආ නැද්ද? වෙන ගෲප් එකේ තමයි ඉතින් අලුත් ගෲප් ඒ ගෲප් එක හද ඕපන් සෙමිනාර් එකට ආපු ටික එකකට ගන්න බෑ නැත්තම් හොයන්න බෑ. හරි. නෑ අපි මේ අට හත් වෙනකන් ඇඩ්මින් දුන්නා. ආව දවස් තුනක තිස්සේ කුස්සිය උයනවා මම මෙයාට කිව්වා අයියෝ පාලා දීල්. අපේ කියලා උදේ ඉඳන් කෝල් ගාලා මම උයනවා. ප්‍රශ්න අපි කතා කරේ. එයාට තිබුණා නේද? ඔව් ඔය උයනවා කියනවා. එයා බොගිනවා. අනේ නෑ අනේ සුපිරියයි සුපිරිව එකක් ගත්තේ නැති. පාලා කුස්සිය උයනවා කියනවා දවස් 12 යනකොට. ආද උයලා කැමරා ඉස්සරහේ කොසෙන්ට් එකට දාලා මේ මෙතන සෙල්ෆි එක කරනවා. ඊට මේක තමයි අපේ අතේ වා පරිචය දාලා. අම්මෝ මගේ නමත් කිව්වා මීටින් එක වැද අපි බැහැ නෑ ඒක මයික් එකේ තියෙන එක නෙමෙයි කිව්වේ. ඔව් වෙන්නේ නෑ නෑ හතර දිනා වගේ කිව්වා මෙහත් කිව්වා කමන්නේ ඔව් කමටක් කවන්නේ කොහොමද දැන් මොනවද කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක අර ඌ බොරු කියනවා මම පොඩි කාලේ මාතරේ හිටියලු පිටින්. ඕ ස්කූල් එකේ ගත්තේ හිටියලු.
අර ඉස්කෝලේ ගියා. බොරු කියන්නේ බෑ මම. ඔයාලා විද්‍යාඥයා මම බොරු කිව්වා. මම කිව්වා විද්‍යාව. මම කොහෙද කිව්වා කවුරු මුලින්ම දාන්නේ නැහැ නේ. ඔරුවට දෙකක් තුනක් කිව්වද? ඊළඟට ආවිදි දැක්කනේ අන්තිමට ඒක කියා ගන්න බැරි. මේ වාසනෝ මේ විද්‍යාව. අපි සුපර්විෂන් ගෲප් එකේ දාම මොකක්ද දැන්? ඔව්. ගෲප් එකේ ගෲප් දෙකේ දාන්න. දාන්න. ආ ඒකේ දාන්න. වීඩියෝ එකක් දාලා අපස් වැඩි පටන් ගන්න පාරේ.